ඒ මිනිහ මෙච්චර දවස් රෙකෝඩින් තමයි බැලුවේ අද තමයි ලයිව් ක්ලාස් එකට එන්නේ. එහෙමයි නේද? හරි. මට පුරුදු පුරුදු නම් ටිකක් තියෙන එකකින් තමයි දැන්. හරි. සඳරු. හරි. අදද ලයිව් ක්ලාස් එකට එන්නේ පළවෙනි. නැත්තම් රෙකෝඩින් බැලුවද නැත්තම් මේ පන්තියට අදම දෙන්නේ. අදමද මාව දකින්නේ. හරි. මේ කළු පාට එක ආව අදමද දකින්නේ. හරි. නැත්තම් කලින් රෙකෝඩින්ස් ටික බැලුවද? කොහමද? තාත්තේ. රෙකෝඩින් ටික බැලුවද? එහෙම නැත්තම් අපි හම්බෙන්නේ අදමද? හරි. මොකද්ද? රෙකෝඩින් ආදායි හරි සඳරු එතකොට ඔයා මට මම උඩින් නම්බර් එක ලියන්නම් 076යි 330යි 59යි 56යි හරි මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න හරි මැසේජ් එකක් දාන්න මේ ක්ලාස් එක ඉවර වෙලා එතකොට මම ඔයාලට සම්පූර්ණ රෙකෝඩින් ටික මේ පාඩමේ දෙන්නම් හරි මේ පාඩමේ රෙකෝඩින් ටික දෙන්නම් එතකොට ඔයා ටික බලාගන්න හරි මේ පාඩමේ සහ ඊට කලින් කරපු පාඩමේ හරි අද ලයිව් එකට පොඩ්ඩක් ජොයින් වෙලා සෙට් වෙලා ඉන්න කොහොමද නියකව ගන්න කියලා හරි පොඩ්ඩක් බලාගන්න. හරි නේද? හරි. 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 එහෙනම් අපේ පාර්ට්නර් සෙට් එක කියන්න බලන්න මේ අපි මොනවද මේ වෙද්දි කතා කරේ කියලා. හරි. අපි මේ වෙද්දි මොනවද කතා කරලා තියෙන්නේ? පළවෙනි පාඩමේ. ඔයාලා දැන් දන්නවා සම්පූර්ණයෙන් ෆ්ලෝ chart අඳින්න. සියලුම ආකාරයේ ෆ්ලෝ chart අඳින්න දන්නවා. ඊට අමතරව සූඩෝ කෝඩ් ලියන්න දන්නවා. සූඩෝ කෝඩ් ලියන්න දන්නවා. ඊට අමතරව ඔයාලා පැස්කල් කෝඩ් ලියන්න දන්නවා නෝමල් ඒවා. හරි. එතකොට අද අපි කතා කරනවා කොහොමද වර්ණය කියන්නේ if else දාලා පැස්කල් කෝඩ් එකක් ලියන්නේ සහ ලූප් එකක් ලියන්නේ කියලා. පැහැදිලි නේද? එහෙනම් මේ ටික ඔයාලා මේ වෙද්දිම දන්නවා. හරි. ඔයාලා මේ ටික මේ වෙද්දි දන්නවා. එතකොට අද අපි කතා කරනවා if else එකක් දාලා කොහොමද ලියන්නේ පැස්කල් කෝඩ් එකක්. ඊට පස්සේ ලූප් ඒවා while loop එක repeat until loop එක for loop එක ලියන්නේ කොහොමද කියලා. හරි නේද? හරි. එතකොට මේ යාළුවා ඉන්නවනම් join වෙන්න කියන්නේ. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. හරිද? හරි. එතකොට ගිය සතියේ අපි අන්තිමට මොකක්ද ලියපු ප්‍රෝග්‍රෑම් එක? ගිය සතියේ අපි අන්තිමට මොකක්ද ලියපු ප්‍රෝග්‍රෑම් එක? හරි. අපි ගිය සතියේ අන්තිමට ලිව්වේ නමක් ඉන්පුට් කරගෙන ප්‍රෝග්‍රෑම් එකෙන් hello කියලා නම print කරන එක නේද? හරි. උදාහරණයක් විදිහට කමල් කියන නම ඉන්පුට් කරා නම් hello කමල් කියලා ප්‍රෝග්‍රෑම් එකෙන් අවුට්පුට් එකක් එන විදිහට අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි ලිව්වා. හරි නේද? හරි. ඒතකොට මම හිතනවා මේ කොටස් වල ප්‍රශ්න නැතුව ඇති කියලා. හරි කොහොමද මේ කොටස් වල මොකක් හරි අවුලක් තියෙනයි? මොකක්ම හරි අවුලක් තියනවද මේ කොටස් වල? ඒ කොටස් වල මොනවා හෝ අවුලක් තියෙනවද? ඒ කොටස් වල මොකක් හරි නොතේරුණ තැනක් තියෙනවද? මොකක් හෝ නොතේරුණ තැනක් තියෙනවද? හරි. කලින් හිටපු ළමයි ටික මට කියමු. හරි. ඒ කොටස් ටිකේ අද මට පටන් ගන්න කලින් මොනවා හෝ පැහැදිලි කළ යුතු කොටසක් තියෙනවද? පැස්කල් කෝඩ් ටිකේ. හරි. එතකොට මේ පැස්කල් කෝඩ් ටික ඒ කියන්නේ ඔයාලා ලියන්නේ නැහැ පැස්කල් කෝඩ් පොඩ්ඩක් අඳුර ගන්න විතරයි එන්නේ. හරි. ඒකින්ද මේවා ගොඩාක් මහ ලොකුවට බරට ගන්න ඕනේ නැහැ. ඒකින්ද නිකන් මේ ලියලා තියෙන්නේ මෙන්න මේක කියලා අද يعني අඳුර ගන්න පුළුවන්කම තිබ්බනම් ඇති. හරි නේද? හරි. අද එහෙනම් අපි යන් if else දාලා කොහොමද පැස්කල් කෝඩ් එකක් ලියන්නේ කියලා බලන්න. if else දාලා. හරි. මාතෘකාව දාගන්නකො මෙහෙම. වර්ණය සහිත පැස්කල් කේත. හරි. වර්ණය සහිත පැස්කල් කේත. වර්ණය සහිත පැස්කල් කේත. හරි. එතකොට අපි මේ වෙද්දි වර්ණය සහිත ෆ්ලෝ chart ඇඳලා තියෙනවා සුඩෝ කෝඩ් ලියලා තියෙනවා. අවසාන පියවර වශයෙන් වර්ණය සහිත පැස්කල් කේතයක් කොහොමද ලියන්නේ කියන එක තමයි අඳුරගන්න යන්නේ. හරි නේද? හරි. මාතෘකාව දාගෙන වර්ණය සහිත පැස්කල් කේත. හරි. වර්ණය සහිත පැස්කල් කේත. හරි මේක සූඩෝ කෝඩ් වගේම තමයි. ඒකින්ද ලොකු අමාරුවක් නැහැ. ඔයාලට හුරු පුරුදුයි. හරි. ඔයාලට ගොඩාක් හුරු පුරුදුයි මේක වර්ණය සහිත පැස්කල් කේත. හරි නේද? හරි. යාළුවෝ සෙට් එකේ ඉන්නවා නම් ජොයින් වෙන්න කියන්නේ. හරි. වර්ණය සහිත පැස්කල් කේත. ඔයාලා මේ දවස්වල හැමෝටම මේ හවස් ඉස්කෝලේ ක්ලාස් දාලානේ. හරි. මට ගොඩක් අය කියලා තිබ්බා. හරි. හරි කමන්නේ. රෙකෝඩින් එක හරි බලන්න එහෙමනම් හොඳේ. හරි. හරි. වර්ණය සහිත පැස්කල් කේත. හරි. මාතෘකාව දාගත්තා නේද? හරි. අපි එහෙනම් පටන් ගමු. හරි. අපි එතකොට පළවෙනියෙන්ම වර්ණය සහිත ලියන්න යන පැස්කල් කේතය බලමු. හරි. හරි. අපි පළවෙනියෙන් පැස්කල් කේතයක් ලියන්න යන්නේ හරි නම්බර් එකක් ඉන්පුට් කරලා ඒක
ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා හොයන්න. හරිද? අපි හිතමුකෝ අපි 5 ඉන්පුට් කරා කියලා. මේ 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා හොයන්න තමයි අපි යන්නේ පැස්කල් කේතයක් පාවිච්චි කරලා. හරි. හරි. මම මේකට මුලින්ම නිකන් ෆ්ලෝ chart එක අඳින්නම්කෝ. නිකන් ඈ ඔයාලගේ පහසුවට මම ෆ්ලෝ chart එක අඳින්නම්. හරි. කොහොමද පටන් ගන්නෙ? ස්ටාර්ට් කියලා පටන් ගත්තා. ස්ටාර්ට් කියලා පටන් ගත්තා. ඊට පස්සේ මොනවද අපි ඔන්න ඉන්පුට් කරන්න ඕනේ නම්බර් එකක්. ඉන්පුට් නම්බර් කියන අදහසින් මම නම් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි බලනවා මොඩ් ඔපරේෂන් එක මතකයි නේද? මේ සඳරු මේවා ටික පොඩ්ඩක් අවුල් නම් වැඩි හිතන්න එපා නිකන් අහගෙන ඉන්න ඈ. හරි. ඊට පස්සේ අපි බලනවා නම්බර් මොඩ් 2 සමානයි බිඳුවද කියලා. හරි. yes නම් ඒක මොකද්ද? yes නම් අපි ඒක අවුට්පුට් කරනවා. output ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යාවට අපි කියන්නේ even number කියලා. even number. මේ flow chart එක බලන්න ඔයාලගේ පොතේ ඇඳගෙන නැති ඈ. even number. no නම් අපි output කරනවා output odd number. odd number. odd number. ඊට පස්සේ අපි වැඩසටහන end කරනවා. මේක ඊටාම ලේසි flow chart එකක් නේ. මේක ඊටාම ලේසි flow chart එකක්. හරි. අපි වරණයේදී මේක කතා කරා. මේක මෙහාට end කියලා ලියලා තියෙන්නේ ඈ. පේන්නේ නැතුව. හරි. end කියලා අපි වැඩේ ඉවර කරා. හරිද? හරි. අපි බලමුකෝ මේකට Pascal code එක කොහොමද ලියන්නේ කියලා. අපි බලමු මේකට Pascal code එක කොහොමද ලියන්නේ කියලා. හරි. දැන් join වෙන්නේ කවුද? නිම්සර. අද නම් නිම්සර පන්තියට එන්නේ. නැත්තම් මේ කලින් රෙකෝඩින් එකෙන් බැලුවද? මම නම් පොඩ්ඩක් මීටර නෑ ඒක. අදමද පන්තියට එන්නේ එහෙම නැත්තම් කලින් රෙකෝඩින් එකෙන් බැලුවද? පොඩ්ඩක් කියන්නකෝ. අදමද පන්තියට එන්නේ එහෙම නැත්තම් කලින් රෙකෝඩින්ග්ස් ටිකෙන් බැලුවද? මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පුළුවන් නම් මේක chat එකටම දාන්න ඈ. හරි. මම නෑ මම අදම නම් එන්නේ මේවට රෙජිස්ටර් කරලා වට රෙකෝඩින් ටික දෙන්න කතා කරන්නේ ඒකයි. හරි. මට පොඩ්ඩක් අර නම හුරු නෑ ඒකයි. හරි. අදම නම් එන්නේ පොඩ්ඩක් chat එකට මට මැසේජ් එකක් දාන්න ප්‍රයිවට් හරි කමන්නේ. හරි. රෙකෝඩින් ටික කලින් බලලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හරි. හරි. අපි එනම් පාඩමට යන්න. ඉන්සර් මට මැසේජ් එකක් දාන්න නේ. අදාන. හරි. මම එනම් මේ නම්බර් එක උඩින් ලියලා තියන්නම්. මේක ඉස්සෙල්ලා මැකුවනේ. මෙන්න මේ නම්බර් එකට මට 330යි 59යි 56. මෙන්න මේ නම්බර් එකට නිම්සර මට මේ මැසේජ් එකක් දාලා තියන්න. මම එතකොට ඔයාලට මේ මම නිම්සර අද ක්ලාස් එකට ආවේ කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. මේ මම එතකොට ඔයාලට පන්ති ඉවර වෙලා රෙකෝඩින් ටික දෙන්නම්. හරි නේද? හරි. අද නිකන් ජොලියට වගේ හරි අද කියන ඒවා තේරුණාද නැද්ද කිසි දෙයක් අදාළ නැහැ. නිකන් ජොලියට වගේ අහගෙන ඉන්න. හරි. මොකද මේ පාඩමක අන්තිම කොටසනේ යන්නේ. හරි. දැන් නිකන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නම් සාමාන්‍යයි. මේ පාඩම කොහොමද තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒකින්ද නිකන් අහගෙන ඉන්න. හරි. 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 දැන් මේකනේ අපේ ෆ්ලෝ chart එක. හරි මේ ස්ටාර්ට් කරා නම්බර් එකක් ආදානයක් කරා ආදාන කරා ඊට පස්සේ නම්බර් එක මොඩ් ඔපරේෂන් එකට දාලා බැලුවා. ඒකෙන් එන්නේ බිඳුව නම් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් නැත්නම් ඒක ඔත්තේ සංඛ්‍යාවක්. හරිනේ. හරි. අපි මේකට එහෙනම් ලියමු Pascal code එක. හරි. සුපුරුදු විදියට කොහොමද Pascal code එක පටන් ගන්නෙ? program කියලා. program ඊට පස්සේ අපිට පුළුවන් මේකට කැමති නමක් දෙන්න. හරි අපිට පුළුවන් මේකට කැමති නමක් දෙන්න. මම මේකට නිකන් දෙන්නම් ex2 කියලා. හරි මේ මට කැමති නමක් දුන්නා. ඊට පස්සේ input output මේක හැම එකෙම එනවා. ඊට පස්සේ මේව තික්කමාවක් කියලා line එක ඉවර කරා. හරිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපේ විචල්යන් ටික ලියනවා. විචල්යන් ලියන්නේ කොහොමද? var කියන keyword එක දාලා. var කියන keyword එක දාලා. හරිද? හරි. එතකොට අපිට මේකට විචල්යන් මොනවද ඕන වෙන්නේ? number කියන විචල්ය ඕන වෙනව නේද? මොකද අපි අංකයක් ආදානය කරන්න ඕනේ. ඒකේ data type එක මොකද්ද? කවුරු හරි කියන number ගේ data type එක මොකද්ද කියලා? දශම සංඛ්‍යාවක් නැහැ කියලා හිතන්නකො. එහෙනම් ඒකේ data type එක මොකද්ද? හිටපු කෙනෙක් කියමු. හරි. මොකද්ද? number ගේ data type එක. අපි ආදානය කරන අංකයකට අදාළ data type එක string ද integer ද char ද මොකද්ද? data type එක කවුරු හරි කියමු බලන්න. හොඳ පුතෙක් හරි දුවෙක් හරි පොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියමු බලන්න. හරි.
හරි මං දැන් සතියකට විතර කලින් ඉගෙනුවා මොකද්ද නම්බරට එන්න ඕන data type එක. ඕ කවුරුත් නැද්ද? හරි යෝ සංසාරේ. හරි කවුරුත් නැද්ද නම්බරට එන්න ඕන data type එක කියන්නේ? කවුරුත් නැද්ද? හරි මම ලියන්නේ දෙන ලියන අතර හරි කමන්නේ දාලා කියන්නකො හරි. අපි නම් කියලා වේරියබල් එකක් ගන්නවා. මෙන්න මෙහෙම 32ක් තියලා අපිට පුළුවන් ඒකේ data type එක ලියන්න. හරි මේ නම්බරට අපි ආදානය කරන්නේ පූර්ණ සංඛ්‍යාවන්නේ. පූර්ණ සංඛ්‍යාවට දාලා data type එක මොකද්ද? integer. integer. හරි integer කියලා එතකොට දානවා මෙතන. integer. ඒකල මේ පේජ් ඉවරයි කියලා පෙන්නන්න තිත්තමාවක් දාන්න. හරිනේ. හරි ඔන්න විචල්්‍ය ටිකක් දැක්කුවා. හරි ඊට පස්සේ අපිට පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. මම මේක පොඩ්ඩක් මකන්න ඈ. හරි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. කොහමද? begin කියලා පටන් ගත්තා. begin කියලා පටන් ගත්තා. හරිද? හරි ඊට පස්සේ අපි කියන්න ඕනේ මේක පාවිච්චි කරන කෙනාට අංකයක් ආදානය කරන්න කියලා එයාට ස්ක්‍රීන් එකේ පෙන්වන්න ඕනේ. කියන්නේ ප්‍රතිදානයක් පෙන්වන්න ඕනේ. ප්‍රතිදානයක් පෙන්වන්නේ කොහමද? right ln කියලා වරහන් ASCII උඩුකම ASCII දානවා අපිට ප්‍රතිදානය කරන්න ඕනේ. මම ලියනවා enter a number. enter a number කියලා උනහම මේක ලියලා වර්ණන් ලියලා තික්කමාවක් තියලා අවසන් කරනවා. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? උන්නේ ආ දැන් කීබෝඩ් එකෙන් අංකයක් ගහනවා. එතකොට අපි ඒ ගහන අංකේ මෙන්න මේ නම්බර් කියන විචල්‍යයට ආදානය කරන්න ඕනේ. යාගේ ඇස්සේ ගබඩා කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? read ln කාගේ ඇස්සේද ගබඩා කරන්නේ? නම්බර් ගේ ඇස්සේ. එහෙනම් ලියනවා නම්. ඒකලා තිත්කමාවක් තියලා ඒ පේළිය අවසන් කරනවා. හරිද? හරි ඔන්න එතකොට අපි user ගෙන් input එකක් ගත්තා. ඒක number එක ඇස්සේ store කරා. හරිද? ඊට පස්සේ මෙන්න මේ operation එක කරන්න යන්නේ. හරි. pseudo code වල වගේම තමයි. කොහමද? if එක ලිව්වා, condition එක ලිව්වා, then කියලා ලිව්වා, yes පැත්තට එක ලිව්වා, else කියලා ලිව්වා, no පැත්තට එක ලිව්වා. ඔන්න බලන්නකෝ. හරි. ඔන්න මම ලියනවා if ඊට පස්සේ මොකද්ද? condition එක අපි බලන කොන්දේසිය මේකනේ. නම් මම සිම්පල් වෙන්නේ නෙවෙයි. හරි. නම් mod 2 සමානයි බිඳුවද කියලා බලන්න ඕන condition එක ලිව්වා. ඊට පස්සේ ලියනවා then. හරි මේ if condition එක then. if condition එක then. ඊට පස්සේ ලියන්නේ මේ condition එක සත්‍ය නම් වෙන දේවල්. සත්‍ය නම් මොකද වෙන්නේ? අපි output කරන්න ඕනේ මේක ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා. අපි එහෙනම් ලියනවා right ln even. even කියන්නේ ඔත්තේ කියන එක. හරි even number කියලා ඉවත් කමන්නේ. හරි ඊට පස්සේ මේ yes පැත්තට ටික ලියමු. yes පැත්තට ඉවරයිනේ. එහෙනම් else කියලා දාලා no පැත්තට ටික ලියනවා. no නම් right ln odd. odd. ඒකලා තිත්කමාවක් තියලා ඉවර කරා. හරි. එතකොට අර අපි pseudo code වල නම් end if කරලා if එකේ අවසානයේ දැක්කුවානේ. මේක එහෙම ඕනේ නැහැ. හරි. ඊට පස්සේ දැන් අපේ වැඩසටහන ඉවරයිනේ. end කියලා වැඩසටහන නතර කරා. හරි. කොහොම බලන්න තේරුණාද? ඒ ප්‍රෝග්‍රෑම් එක ලියපු විදිය තේරුණාද? හරි. තාම සරලව කිව්වේ. හරි. අලුතෙන් ආපු කට්ටියට නම් පොඩ්ඩක් අමාරු වෙති. හරි. මොකද යාර කලින් සෙට් එකේ හිටියේ නෑනේ. කලින් කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවා නම් තේරෙන්නේ නැති සමහරක්. හරි. ඒතකොට මේ පුතාලා දෙන්න මගෙන් මේ අද මේ නම්බර එකට මැසේජ් එකක් දාලා රෙකෝඩින් ටික සියල්ල ඉල්ලගන්න. හරි සියල්ල දෙනවා. එතකොට මේ ටික ෂේප් එකේ ගෙදරින් ඉඳන් බලලා කවර් කරගන්න. කොහොමද මේක තේරුණාද? ප්‍රභාෂිනී තේරිලා සමිති තේරුණාද? සද්දයක් නැහැ. නින්ද ගින්ද? හරි. කම්මලි අප්පා ඔයාලා කතා කරන්නේ නැහැ. හරි. තේරුණාද මේක? තේරුණ නැත්නම් තේරුන්නේ නැහැ කියලා කියන්නේ. තේරුණාද? මට මේක හැමෝටම තේරෙනවා. හරි. එල. හරි. පිට් එක. හරි. ඊට මේ විදිහට තමයි එතකොට ලියන්නේ. හරිද? මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. හරි. අපි ඕක නිකන් ප්‍රැක්ටිකල් එක කරලා බලමුද? හරි. ප්‍රැක්ටිකල් එක කරලා බලමුද? හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඔයාලට ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නම්. හරි.
ඔය වැඩේ වෙනවද කියලා. හරිද? හරි. ඔයාලා ඔහම තප්පරයක් ඉන්න. එතකොට මං ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරලා ඔයාලට පෙන්වන්නම් කොහොමද ඒක රන් වෙන්නේ කියලා. හරි. ඔහම ඔයාලා ලොග් වෙලා ඉන්න. මං software එක open කරගන්නම්. හරිද? හරි අපේ Lastra software එක අපි open කරගමු. කෝඩ් ලියන්න පාවිච්චි කරන. හරි මං open කරලාම share කරන්නම් ඈ. හරි. මං එතකොට ඔයාලට ස්ක්‍රීන් එක share කරන්නම්. හරි එතකොට ඔයාලට මේ software එක පේනවා ඇති. හරි එතකොට මේකේ මුලින්ම මම මේක ඔක්කොම ටික මකා ගන්නම්. හරි කොහොමද මුලින්ම පටන් ගන්නෙ program කියලා ලිව්වා. ඒක හැම එකම එහෙමයි. ඊට පස්සේ අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ex2 කියලා දුන්නා. ඊට පස්සේ වරහන් අස්සේ කොහොමද දෙන්නේ? input output. මේකත් හැම program එකකම මේ විදිහටම දෙනවා. ඒකල්ල වරහන් වහලා ටික කමාවකින් පේලිය අවසන් කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කියන විචල්්‍ය දාලා අපේ විචල්යන් හඳුන්වනවා. නම් ඒක ඩේට ටයිප් එක ඉන්ටිජර්. හරි ඊට පස්සේ පේලි ඉවරයි. හරි අපි දැන් අපේ අලුත් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්න යන්නේ. එතකොට අපි කොහොමද පටන් ගන්නේ? begin කියලා පටන් ගත්තා. හරි begin කියලා පටන් ගත්තා. ඊට පස්සේ අපි ලියමු. හරි මුලින්ම අපි යූසර් කියන්න ඕනේ නම්බර් එකක් ආදානය කරන්න කියලා. හරි නම්බර් එකක් ආදානය කරන්න කියලා. එතකොට අපි මෙහෙම ලියමු enter a number. හරිද? හරි ඊට පස්සේ තිත්කමාවකින් ඉවර කරා. ඊට පස්සේ read ln එයා ඉන්පුට් කරන නම්බර් එක අපි නම් කියන වේරියබල් එකක් සේ ස්ටෝර් කරගත්තා. හරිද? මේ පේලියත් ඉවරින්ද තිත්කමාවකින් ඒක පෙන්වමු. අපි if එක ලියමු. if නම් mod දෙක සමාන ලකුණ පෙන්වන්නේ මෙන්න මෙහෙම. මම අතන පොඩ්ඩක් වැරදි ලියලා ඇත්තේ. සමානයි හරි. අනේ මෙතන මෙහෙම ලියන්න බෑ. හරි. අපි ලියමු සමානයි බිඳුව දෙන්. ඔන්න කන්ඩිෂන් එක ලිව්වා දෙන් කියලා ලිව්වා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දෙන් කියලා ලියලා හරි දෙන් කියලා ලියලා අපි ඒක yes නම් වෙන දේවල් ටික ලියනවා. yes නම් වෙන දේවල් ටික ලියනවා. right ln මොකක් කියලාද print කරන්න ඕනේ? even number. ඔන්න yes පැත්තේ ටික ලිව්වා. ඊට පස්සේ else නම් බොරු නම් right ln මොකද්ද? odd number. odd number. හරි. එළියට අවසන් පෙම වෙන්නවා. හරි. එතකොට ඔච්චරයි ප්‍රෝග්‍රෑම් එක. ටිකක් එනවා. හරි. අපි මේක රන් කරලා බලමු. errors නැත්තම් රන් වෙයි ඈ. හරි ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙනවා. හරි. තාම කම්පයිල් වෙනවා අපි බලමු. මෙතන පොඩි error එකක් එනවානේ. මොකක්ද error එක? syntax error එකක් එනවා. මොකක්ද error එක කියන්නේ? හරි පොඩ්ඩකින් අපි error එක fix කරගමු. මෙතන දාලා තියෙන්නේ දෙන්න එක දාලා තියෙන්නේ. හරි. හරි. අපි තප්පරයක් දෙන්න මම හිතේ error එක ටක් ගාලා fix කරගන්නකම්. හරි. syntax error. මෙතන එක්කම දාලා ඉවර කරලා තියෙන්නේ. මොකක්ද එතන ප්‍රශ්නේ තියෙන්නේ? හරි.
සින්ටැක්ස් එරර් එකක් එනවනේ. හරි. හරි හරි. අපි ඒක පොඩ්ඩක් බලමු. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පොඩ්ඩක් නවත්තන්නම්. හරි. මම ඒකේ සින්ටැක්ස් එරර් එක ටක් ගාලා හොයලා ඔයාලට පෙන්නන්නම් මොකක්ද අවුල කියලා. හරි. මම ටක් ගාලා බලන්නම් ඒකේ සින්ටැක්ස් එරර් එක. එතන පොඩි එරර් එකක් එනවා. හරි. හරි. අපි බලමු මොකක්ද ඒ එරර් එක කියලා. පොඩි අර තිත්කමාවක ප්‍රශ්නයක් එන්නේ. හරි. පොඩි තිත්කමාවක ප්‍රශ්නයක් එන්නේ. අපි බලමුකෝ ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. හරි. ඔයාලා ඔහොමම ඉන්නේ. එතකොට මම ටක් ගාලා එරර් එක හොයන්නම්. ඒක බලමු මොකක්ද. හරි. හරි හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. හරි හරි. මම ඔයාලට ආයෙම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. පොඩි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි මට ලියද්දි පොඩි සින්ටැක්ස් එරර් එකක් ආවේ. මට එතන කෝඩ් එක ලියද්දි පොඩි අඩුපාඩුවක් වුණා. හරි මේ බලන්නකො අපි සාමාන්‍යයෙන් පැස්කල් වල ප්‍රෝග්‍රෑම් එකක් ලියද්දි පේලියක අවසානය දක්වන්න මෙන්න මේ වගේ පේලියක අවසානය දක්වන්න මෙන්න මෙහෙම තිත්කමාවක් යොදනවානේ. if else condition එකක් ලියද්දී අපි එහෙම තිත්කමාව දාන්නේ නැහැ. තිත්කමාව දාන්නේ අවසානයේ else එකේ අන්තිමටම තියෙන එකට. හරි? else එකේ අන්තිමටම තියෙන තැනට තමයි අපි තිත්කමාව දාන්නේ. ඒ කියන්නේ if එක ඉවර වෙන තැනට තමයි අපි තිත්කමාව දාන්නේ. හරි? දැන් අපි රන් කරලා බලමු. හරි? දැන් කිසි ප්‍රශ්නයක් නැතුව රන් වෙනවා. ඔන්න නම්බර් එකක් එන්ටර් කරන්න කියලා කියනවා. මං ගහනවා 45. ක්ලෝස් වුණානේ. හරි. අපි මෙතන read ln එකක් දෙමු. එතකොට ඔක ක්ලෝස් වෙන්නේ නැහැ. හරි. read ln. එතකොට ඔක ක්ලෝස් වෙන්නේ නැහැ. හරි. අපි ආය රන් කරමු. හරි. නම්බර් එක 45 දෙමු. ඔඩ් නම්බර් කියලා පෙන්නනවා. ඔත්තේ සංඛ්‍යාවක් කියලා පෙන්නනවා. හරි. තව පාරක් රන් කරලා බලමු. හරි. තව පාරක් රන් කරලා බලමු. හරි. අපි මෙතන දෙමු ඔත්තේ සංඛ්‍යාවක් දෙමු. දැන් 20 ඉරට් එකක් දෙමු 20 කියලා. even number. හරි නේද? ඔන්න ඔය විදියට රන් වෙනවා. මෙතන අපිට ආපු එරර් එක තමයි මේ පැස්කල් වලදී අපි පේලියක් අවසානයේ තිත්කමාව දැම්මට if එකේදී සම්පූර්ණ if else එක ලියලා ඉවර වෙලා අවසාන ප්‍රකාශයට තමයි දාන්නේ තිත්කමාව. මේවට දාන්නේ නැහැ. හරිනේ? ඔන්න මම රන් කරලා පෙන්නුවා. හරි නේද? හරි. ඒතකොට ඔයාලට ඒක පැහැදිලි වෙන්න ඇති. හරි. ඒතකොට මම බෝඩ් එකේ ලියලා තියෙන එකේ ඒක පොඩ්ඩක් මකන්න. හරි. ඒතකොට මම පොඩ්ඩක් වැරදිලා දැන් මේක ඉන්නේ. හරි නේද? හරි. එහෙනම් ඔයාලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්නකො. හරි. මේ ප්‍රශ්නය ලියා ගන්න. මේ ප්‍රශ්නය ලියා ගන්න. ආදානය කරන සංඛ්‍යාව ආදානය කරන සංඛ්‍යාව ආදානය කරන සංඛ්‍යාව ආදානය කරන සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීමට ආදානය කරන සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීමට ඔත්තේද ඉරට්ටේද යන්න සෙවීමට පැස්කල් කේතයක් ලියන්න පැස්කල් කේතයක් ලියන්න පැස්කල් කේතයක් ලියන්න ආදානය කරන සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද සෙවීමට පැස්කල් කේතයක් ලියන්න. හරි. ඒකලා මේක ලියාගන්න. හරි. ඒකලා මේක ලියාගන්න. මේ ෆ්ලෝ chart එක ඕනේ නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් ඇඳ ගන්න. හරි. ඒතර මේ ඔයාලා මුලින් ඉඳන් ක්ලාස් ආපු අය නම් මේ ෆ්ලෝ chart එක ඇති අම්බානකට ඇදලා. හරි. හරි. මේක ලියාගන්න. ඒක තේරුණා නේද? අවුලක් නැහැ. අරක පොඩ්ඩක් මතක තියාගන්න. මම ওই ප්‍රැක්ටිකල් උත් ඔයාලට කරලා පෙන්නන්නේ. ඔයාලට සමහරක් වෙලාවට ඔය දැන් ওই කෝඩ් එක රන් කරන්න පුළුවන්ද කියලාවත් ගොඩක් අය දන්නේ නැහැ. හරි. ඕලෙවල් කරන බහුතරයක් ඔය පැස්කල් ඇයි අපි පැස්කල් කෝඩ් එකක් කියන්නේ? ඔක කොහොමද කම්පියුටරේ කෝඩ් කරන්නේ? හරි. එක දවසක් මේ සිරාසීන් එකක් කියන්නේ. හරි මම ඔය උගන්වපු ඒ කියන්නේ ඉස්කෝලේ එක මම උගන්වපු එක කියන්නේ මේ ඉස්කෝලේ එක නමින් මගෙන් මේ නෝට් පැඩ් එකේ පැස්කල් කෝඩ් එකක් අහගෙන ඇවිල්ලා මගෙන් ඇහුවා අයියා කොහොමද මේක රන් කරන්නේ කියලා. හරි. නෝට් පැඩ් එක පව් ඉතින් ළමයි උනන්දුව හරි. දැන් ආසාවෙන් රන් කරලා බලන්න ඉස්කෝලෙන් කියලා කොහොමද රන් කරන්න පුළුවන් මේක කියලා. හැබැයි කියලා දීලා නැහැ. නෝට් පැඩ් එකේ පැස්කල් කෝඩ් එක ටයිප් කරගෙන මගෙන් ඇවිල්ලා ඇහුවා මේක කොහොමද රන් කරන්නේ කියලා. හරි. පව් ඉතින්. හරි. ඒකට ඒකයි මම ඔයාලට සොෆ්ට්වෙයාර් එකේ ඉඳන් කියලා ඔය ටික රන් කරලා කෝඩ් කරලාම ලයිව් එකේ පෙන්නන්නේ. හරි.
ඔන්ලයින් එකේ මටත් පොඩි ෂේප් පාරක් ගන්න පුළුවන්. ඕවා ඕනේ නැහැ. විභාගෙට වැඩි එන්නෙත් නැහැ. හරි. නිකන් ඔය කෝඩ් එකක් අඳුර ගන්න විතරනේ ඉන්නේ. මෙහෙමයි කියලා පොඩි print note කෑල්ලක් දීලා නිකන් ඉන්න පුළුවන්. හරි. මේක වැදගත්. ඒකයි. හරි. නිකන් ප්‍රායෝගික ජීවිතේට වැදගත්. හරි. නිකන් මේ වගේ මම software එකත් ඔක්කොම කියලා දීලා තියෙන්නේ. නිකන් download කරගෙන ගහන්න. හරි. කෝඩ් කරලා බලන්න. ඒතකොට ඉස්කෝලේ යාළුවෝ වශයෙන් පොඩි නිකන් වැඩෙක් වෙන්න පුළුවන්. හරි. ඉස්කෝලේ ඉන්න බහුතරයක් සමහරට ඔය පැස්කල් කෝඩ් එකක් ගහගන්න දන්නේ නැහැ. හරි. බහුතරයක් දන්නේ නැහැ. හරි. එතකොට මේ පොඩි වැඩෙක් වෙන්න පුළුවන්. හරි. විශේෂයෙන් කොල්ලෝ හරි. IT side එකේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ කොල්ලෝ වැඩිපුර. හරි. තාමත් කොල්ලෝ අනාගතේ ඒක කෙල්ලෝ විසින් අත්පත් කරගන්නවා කතා දෙකක් නැහැ. හරි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ඔය ලංකාවේ යුනිවර්සිටිස් වල ෆැකල්ටි ගත්තම කොල්ලෝ වැඩිපුර ඉන්න ෆැකල්ටි කීපයයි තියෙන්නේ. එකක් ඉංජිනේරින් ෆැකල්ටි. හරිද? ඉංජිනේරින් ෆැකල්ටිය. කියන්නේ මැත්ස් කරලා ඉංජිනේරින් ඒ ෆැකල්ටිය. ඊට අමතරව ටෙක්නොලොජි වල තියෙන ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා එකක්. අන්න ඒක. ඊට අමතරව IT ෆැකල්ටිස්. ඔය ටික තමයි කොල්ලොන්ගේ ජාමේ බේරලා තියෙන්නේ. අනිත් සියලු ෆැකල්ටි වල ගෑන් ළමයි තමයි වැඩි. මෙඩිසිනුත් එහෙමයි. දෙස්සන මෙඩිසින් එහෙම කොල්ලෝනේ වැඩිපුර හිටියේ. හරි. දැන් අපි දන්න පොඩි කාලේ වුණා ડોක්ටර්ස්ලා වැඩිපුර හිටියේ පිරිමි අයනේ. දැන් එහෙම නැහැ. ගෑනු ડોක්ටර්ස්ලා, කියන්නේ ලේඩි ડોක්ටර්ස්ලා වැඩි. හරි. කියන්නේ ගෑනුවා අය එකට යනවා වැඩි. හරි. එතකොට අනිවාර්යෙන් ඉංජිනේරින් නම් තව කාලයකට ගෑන් ළමයි වැඩි වෙන එක. ඒ කියන්නේ ගෑන් ළමයි කරන්න බැරුව නෙමෙයි. අර ගෑන් ළමයි කැමති නැහැනේ පොඩ්ඩක් අර තේරෙනවනේ. උඩ නගින්න ඕනේ, කට්ට කන්න ඕනේ. හරි. ඊකින්ද පොඩ්ඩක් ගෑන් ළමයි මේ පැත්තට යනවලු. IT නම් කොහොමද කෙල්ලෝ අල්ලන්නේ. හරි. ඉඳගෙන කෙල්ලොන්ට අර එක එල්ලේ වැඩක් කරන්න පුළුවන්. දැන් අපි කොල්ලෝ මොකක් හරි වැඩක් කරන්න ගත්තම නිකන් එක එක හිතනවානේ. හරි. අම්මා මොකද දන්නේ කරන්නේ? කුස්සියට ගිහින් බල්ලෙන්න ඕනේ. හරි. තාත්තා මොකද දන්නේ කරන්නේ? යාළුවා මොකද දන්නේ කරන්නේ? කෝල් එකක් ගන්න. ගේම් එක පොඩ්ඩක් ගාලා ඉන්න. අර ඔළුව දුවනවානේ. දැන් IT කරන්න බෑ ඒක. හරි කෝඩ් කරන්න නම් ඔළුව එක තැනක තියෙනවා. කෙල්ලොන්ට පුළුවන්. කෙල්ලෙක් එක තැනක පුටු වෙමින් ඉඳුවොත් සතිය මුණත් එක දිගට වැඩ කරයි. හරි. දැන් IT කොහොමද කෙල්ල වල්ලනවා කතා දෙකක් නැහැ. හරි දැන්ට නම් කොල්ලෝ ඉන්නේ. හරි. ඉතින් මේ පොඩ්ඩක් ඉගෙන ගන්න ඈ. ජාමි බේර ගන්න ඉගෙන ගන්න. හරි. මේක කරගෙන ඉවරලා මට කියන්නකෝ. හරි. මේක කරගෙන ඉවර වෙලා කියන්නකෝ. හරි. මේක කරගෙන ඉවර වෙලා මට කියන්න. හරි. මේක කරගෙන ඉවර වෙලා මට කියන්න. මේක ලියාගෙන ඉවර වෙලා කියන්න. පැහැදිලිව ලියා ගන්න. හරි. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් වල තියෙන කේස් එක. දැන් එක තිත්කමාවකින් මුළු කෝඩ් එකම රන් වෙන්න පුළුවන්. හරි. එක තිත්කමාවකින්. මේක ලියාගෙන ඉවරලා මට රියැක්ට් එකක් දාන්නකෝ. හරි. එතකොට මේ මම විශේෂයෙන් කියන්නේ කොල්ලෝ ඉන්වන් ක්ලාස් එකේ වැඩ කරන්න බෑ. හරි. මම කරුණුත් කියලා තියෙනවා ලංකාවේ ඉන්න ගේදනීය තත්ත්වයක් තියෙන්නේ. හරි. කොල්ලෝ ඉගෙන ගන්න නැහැ. හරි. ලංකාවේ උසස් තලයේ රස්සා බිස්නස් ඔක්කොම මෑත කාලේ වැඩි හරියක් කාන්තා පාර්ශවයේ තමයි කරලා තියෙන්නේ. හරි. ඒක වැරද්දක් නැහැ. හරි. අනිවාර්යෙන් ගෑනු ළමෙක් නම් ඉගෙන ගන්න එපා. හරි. ඉස්සෙල්ලා වගේ අර 1900 බර ගණන් වල වගේ බත් මුට්ටි තම්බන්න ඕනේ නැහැ නේ. දැන් ඉන්න කෙල්ලෝ හරි. ඉගෙන ගන්න ඕනේ. ලස්සන වාහනයක් පදින්න ඕනේ. ලස්සනට අඳින්න පදින්න ඕනේ. ඒවා කරන්න ඕනේ. ඒ විදිහටම කොල්ලොත් අනිවාර්යෙන් තමන්ගේ මේක රකින්න ඕනේ. ගෙයක් දොරක් හදන්න ඕනේ. වාහනයක් ගන්න ඕනේ. හරි. දැන් කොල්ලෝ ඉගෙන ගන්න උන් කරන්නේ අර පොඩි රස්සා කියන්නේ පොඩි රස්සා කියලා ලොකු රස්සා කියන්නේ ඈ සැලරි අඩුවෙන් හම්බෙන රස්සා. හරි. කවුරු එහෙම ඇත්තටම පොඩි රස්සා ලොකු රස්සා නේ කිව්වත් එහෙම තියෙනවනේ ඇත්තටම ලංකාවේ. වෙන රටවල් නැති රටවල් කියනවා ලංකාවේ තියෙනවනේ. හරි. දැන් ડોක්ටර් කෙනෙක්ව පිළිගන්න තරමට පිළිගන්නේ නැහනේ මේ නිකන් කැෂියර් එකක් ඉන්න කෙනෙක්ව. ඒ කියන්නේ ඇත්ත කතාව. හරි. අපි නිකන් බයිලාට හැම රස්සාවම එකයි කිව්වට එහෙම නැහනේ ඇත්තටම. හරි. එතකොට දැන් කොල්ලෙක් නිකන් බයිසිකල් කට්ටක් පැද පැද එහෙම ඉන්න එපා. හරි. කොල්ලොන්ට නම් කියන්නේ බයිසිකල් එක කියන්නේ බයික් එක කියන එක ප්‍රථම හීනේ කරගන්න එපා. කාර් එකක් ගන්න, ලොකු වාහනයක් ගන්න. හරි. හොඳ ලස්සන ගයක් හදන්න. හරි සුපිරියට ජීවත් වෙන්න ඩ්‍රීම් තියෙන්න ඕනේ. හරි. නිකන් කොල්ලෝ දැන් කරන්නේ ඉගෙන ගන්න නැහැ. ඒ ලෙවල් එක නම් බයික් කට්ටක් කරන් පික්මී දුවනවා. උන්ට අන්තිමට ඇති ලබ්බකුත් නැහැ. ටික කාලයක් යද්දි කොන්දක් කඩාගෙන ඉවරයි. හරි කොන්දක් කඩාගෙන ඉවරයි. ඊට පස්සේ කෙල්ලෝ ටික නම් කොහොමද ඉගෙන ගන්නවා ඒක මරු. හරි කෙල්ලෝ ඉගෙන ගන්න එක මරු. ඒක කොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන අර තාත්තා මූලික වෙච්ච සමාජයන්නේ. හරි. එතකොට අම්මා නිකන් BMW එකකින් යද්දි තාත්තා නිකන් CD100 එකකින් යද්දි නිකන් චාටර් මේ. හරි. චාටර් එක. පට්ට චාටර්. හරි. ඒක පවුලක් නඩත්තු ගන්න පුළුවන් වෙන්න පොල්ලෙක්ට රස්සාවක් තියෙනවා. එහෙම නැත්නම් වැඩක් නැහැ. හරි. ඌ වැඩක් නැහැ. පට්ට ගොම්බියෙක් ඒක. හරිනේ. හරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්න. මේ ඉගෙන ගන්නවා කියන්නේ මේ පොතේ පතේ තියෙන එකම නෙමෙයි. තමන් දක්ෂ දේ කරන්න. මේ ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ එක පාත් එකක් විතරයි ඈ. තමන් දක්ෂ මොකේදද ඒක ඉස්කෝලේ උගන්වන්නේ නැත්නම් ඒක වෙන කොහෙන් හරි කමන්නේ ඉගෙන ගන්න. හරි.
වාහන හදන්න ඒවත් දක්ෂයි නම් ඒක උගන්නන්න තැන් තියෙනවා. ෆොටෝග්‍රැෆි ගන්න දක්ෂයි නම් ඒවට තැන් තියෙනවා. හරි. Taman දක්ෂ මොකේද ඒක කරන්න. හරි. ඒක කරන්න. මේකම නෙමේ අධ්‍යාපනය කියන්නේ. හරි. මේක මම ලියාගෙන ඉවරලා ගියා. රියැක්ෂන් එකක් ඔය දාන්න. එතකොට අපි ඊළඟ කැලලට යමු. මේක ලියාගෙන ඉවරලා මට කියන්න. මේක ලස්සනට ලියාගෙන ඉවරලා මට කියන්න ෆ්ලෝ chart එක නම් නැතුවට කමක් නැහැ. හරි. අනිත් එක මේ විශේෂයෙන් ගෑන් ළමයිනොත් මම මේ අයින් වෙලා කතා කරනවාට මේක දෙන්නේ නැති ගෑන් ළමයිනොත් අනිවාර්යෙන් හොඳට ඉගෙන ගන්න. හරි ඉස්සර වගේ නෙමෙයි ඉස්සර ගෑන් ළමයි කියපුවම ගෙදරට වෙලා ළමයි බලාගෙන මිනිස්සයාට බත් අම්බ එහෙම ඉන්නේ. හරි දැන් එහෙම ඉන්න ලෑස්ති වෙන්න එපා. හරි. කවදා හරි Tamanට ඕන දේ Tamanට ගන්න පුළුවන් විදිහට හොඳ රස්සාවක් ජොබ් එකක් ඒකල කරන්න පුළුවන් වෙන හොඳට ඉගෙන ගන්න. යනවානේ. හරි. මේක ලියාගෙන ඉවරලා එන රියැක්ෂන් එකක් දාන්නකො. අපි කොහොම හරි එතකොට අද ලූප් ටිකක් ඉවර කරලා දාමු. හරි. අපි ලූප් ටිකක් ඉවර කරලා දාමු. එතකොට අපිට මේ පාඩම ඉවරයි වගේ තමයි. ඊට පස්සේ අපිට ඇරේස් ගැන පොඩ්ඩක් කතා කරලා ලබන සතිය ඊට පස්සේ ඉන්ටර්නෙට් ඊමේල් පාඩම පටන් ගන්න පුළුවන්. හරි. ඇරේස් ගැන පොඩ්ඩක් කතා කරා අපිට ඉන්ටර්නෙට් ඊමේල් පාඩම පටන් ගන්න පුළුවන්. සිග්නල් ඉෂුස් තියෙන අය ආයෙ ලොග් වෙන්න. හරි. මේක ලියාගෙන ඉවර වෙලා රියැක්ෂන් එකක් දාන්න. මොඩ් ඔපරේෂන් එක මතකයි නේ ඔයාලට? හරි. අමතක නම් කියන්නේ නැහැ අය කියලා දුන්නා. මොඩ් ඔපරේෂන් එකෙන් මොකද වෙන්නේ කියලා. එතකොට මේ පැස්කල් කෝඩ් තනියම ලියන්න බැරි වුණා කියලා කිසිසේත්ම බය වෙන්න එපා. ලියන්න පුළුවන් නම් පට්ට. හරි. එතකොට ඔයාලා මේවා තනියම ලියන්නේ නැහැ. මේ වගේ එකක් අර MCQ එකකට දීලා අවුට්පුට් එක මොකක්ද කියලා නම් අහන්න පුළුවන්. හරි. අවුට්පුට් එක මොකක්ද කියලා නම් අහන්න පුළුවන්. හරි. ප්‍රබෝත් මොකවද පරක් වුණාද? අද මොකද පරක් වුණා ටික? ස්කෝර් ක්ලාස් දාලා මොකද ප්‍රශ්නේ? ස්කෝර් ක්ලාස්ද? හරි හරි මට කිව්වා කට්ටිය ස්කෝර් ක්ලාස් කියලා. හරි. මම ගිය සතියේ හිටියේ නැහැ මම හිතන්නේ. මට මතක නැහැ. හරි. මේ හරි හරි කමන්නේ. හරි. මේ මම රෙකෝඩින් ටික දාලා තියෙනවා. ගෲප් එකේ දාලා තියෙනවා බලන්න. අද එකේ රෙකෝඩින් ටික බලන්න. හරි. අද අපි ඉෆෙල්ස් ඒවා කතා කරන්නේ එකයි තාම කතා කරේ. හරි. ඊට පස්සේ ඊටු ටික කතා කරමු. හරි. හරි. තව එකක් දෙකක් තවම කතා කරමු. හරි. මේක ලියාගෙන ඉවරද? තව වෙලාව නේද? ඉවර නම් මට කියන්නකෝ මේක ලියාගෙන මම ඊටු ටික කතා කරන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න මට කියන්න. ප්‍රභාෂීනි තාම ලියනවද? සමිදි තාම ලියනවද? ඉවරයි. සමිදිත් ඉවරයි නේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. දැන් පැහැදිලි if else එක ලියන විදිය. if else එක ලියන විදිය පැහැදිලි. හරිනේ. අයියන මම මේක මකන්නම්. හරි. මේක මම මකන්නම්. හරි.
එහෙනම් අපි ඊළඟට එකක් ලියමු කොහොමද සංඛ්‍යාවක් ආදානය කරාට පස්සේ ඒක පොසිටිව් නම්බර් කෙනෙක් ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා බලන්නේ කියලා. හරි නේද? සංඛ්‍යාවක් ආදානය කරාට පස්සේ ඒක ධන සංඛ්‍යාවක්ද එහෙම නැත්නම් ඍණ සංඛ්‍යාවක්ද කියලා බලන්නේ කොහොමද කියලා එක හොයන්න අපි පැස්කල් කෝඩ් එකක් ලියමු. හරි නේද? හරි. මේව ලියා ගන්නකො. මේව ලියා ගන්න. පොඩි ප්‍රශ්නයක් ලියාගෙන ඊට පස්සේ අපි කතා කරමු. හරි. ආදානය කරන සංඛ්‍යාව ආදානය කර ප්‍රබෝ එක පිටුවක් තියාගන්න අද දවසේ මේකට එක පිටුවක් ඇති එක කොලයක් එක පැත්තක් ඇති හරි ඔයාලට බැරි විදිහට ටික හරි මේව ලියාගන්න ආදානය කරන සංඛ්‍යාව ආදානය කරන සංඛ්‍යාව ආදානය කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ආදානය කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද ආදානය කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද සෙවීමට ගැලීම් සටහනක් අඳින්න ගැලීම් සටහන පැස්කල් කේතයක් ලියන්න ආදානය කරන සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද සෙවීමට ගැලීම් සටහනක් ආයෙත් කියන්න හරි පැස්කල් කේතයක් ලියන්න කොහෙන් මේ ගැලීම් සටහන් කියන එක ඔළුවට ආවද මම කරන්නේ හරි පැස්කල් කේතයක් ලියන්න හරි එතකොට අපි දැන් මොකද්ද කරන්න යන්නේ හරි අපි ඔන්න ඉන්පුට් කරනවා නම්බර් එකක් අපි නම්බර් එකක් ඉන්පුට් කරනවා හරි අපි හිතමු 5 ඉන්පුට් කරා කියලා මේක ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියලා හොයන්න ෆ්ලෝ chart එකක් තමයි පැස්කල් කේතයක් තමයි ලියන්නේ හරි අනේ මන් දන්නේ මේ ෆ්ලෝ chart කියන වචනේ කොහෙන් පටට ආවද කියලා. හරි. මොක කියන්නේ කියලා ෆ්ලෝ chart කියලා මම කියවෙන්නේ. හරි. මන් දන්නවා තව ටික දවසකින් මේ කවුරු හරි නම මොකක්ද කියලා ඇහුවා ෆ්ලෝ chart කියවෙන මට්ටමට මගේ ඔළුවට දැන් එන්නේ ගිහින් තියෙන්නේ. හරි. කොහෙන් එනවද මන් දන්නේ. සූඩෝ කෝඩ් ලියන්න ගියත් ෆ්ලෝ chart කියලා කියනවා. හරි. කොහෙන් ඔළුවට එනවද මන් දන්නේ. හරි. පොදු විශාල කරදරයක් වෙලා තියෙනවා. හරි. අර මීම් එක තියෙනවා වගේ මලම කරදරයක් වෙලා තියෙන ෆ්ලෝ chart කියන වචනේ දෙන්නේ. හරි. මේ බලන්නකෝ. හරි. එහෙනම් මම මුලින්ම හරි දැන් හරි වෙලා තියෙනවා. මුලින්ම ෆ්ලෝ chart එක ඇඳලා පෙන්නන්නද? හරි ෆ්ලෝ chart එක ඇඳලා පෙන්නන්න. හරි. ස්ටාර්ට් කරා පොඩි වෙන්නේ නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඉන්පුට් කරගන්නවා නම්බර් එක. ඉන්පුට් කරනවා නම්බර් එක. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මට කියන ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද කියලා හොයන්නේ කොහමද? ඒ ආදානය කරන සංඛ්‍යාව බිඳුවට වඩා අඩු උඩයි නම් ඍණ සංඛ්‍යාව බිඳුවට වඩා විශාලයි නම් ධන සංඛ්‍යාව. අපි බිඳුවක් ධන කියලා සැලකමු. ඒතර මම මේ ලියනවා නම් විශාලයි හෝ සමානයිද බලනවා බිඳුවට. yes නම් අපි අවුට්පුට් කරනවා ධන සංඛ්‍යාවට කියන්නේ පොසිටිව් නම්බර්. output positive මම positive කියලා විතර ලියන්න positive නොන අපි output කරනවා output negative ඊට පස්සේ වැඩසටහන end කරනවා ඔච්චරනේ තියෙන්නේ හරි ඉස්සරහ ලියපු එක වගේම තමයි හරිනේ හරි අපි එහෙනම් මේකට පැස්කල් කේතය ලියමු හරි අපි මේකට පැස්කල් කේතය ලියමු හරි කොහොමද ලියන්නේ මුලින්ම පටන් ගන්නවා program කියලා ලියනවා හරි ඒක අපි හැම කෝඩ් එකක්ම පටන් ගන්න program කියලා ලියලානේ හරි ඒකල අපි නමක් දෙනවා මම කැමති නමක් දෙන්න ඔයාලට කැමති එක හරි මම ලියනවා ex3 කියලා හරි example 3 කියලා නිකන් ලියන්න හරි ඊට පස්සේ මේකත් හැම program එකකම එන කැලල input output ඒකල තික්කමාවක් තියලා ඉවර කරා. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? වර් කියන වචනේ දාලා විචල්්‍ය ටික ලියනවා. මොනවද අපිට ඕනේ විචල්්‍ය? නම්බර් කියන එක විතරයි ඕනේ. now. ඒකේ data type එක මොකද්ද? integer කියලා ලිව්වා තික්කමාවක් කියලා ඉවර කරා. හරි. ඔන්න එතකොට දැන් variable define කරලා ඉවරයි. ඊට පස්සේ අපි අපේ program එක පටන් ගන්නවා. කොහොමද පටන් ගන්නෙ? begin ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? හරි අපි ඔන්න මුලින්ම user ට කියන්න ඕනේ number එකක් input කරන්න කියලා. මම කියනවා write
ln enter a number මේක ඔයාලට කැමති වාක්‍යයක් දෙන්න පුළුවන් ඈ හරි එතකොට මේකෙදි මොකද වෙන්නේ නම්බර් එකක් එන්ටර් කරන්න ගියා ඩිස්ප්ලේ එකේ පෙන්නනවා ඊට පස්සේ එයා ඔන්න කීබෝඩ් එකේ නම්බර් එකක් එන්ටර් කරනවා ඒ එන්ටර් කරන නම්බර් එක අපි මෙයාගේ මේ නම්බර් කියන වේරියබල් එක අස්සට දාලා ස්ටෝර් කරන්න ඕන ඒක කියන්නේ කොහමද read ln නම් ඒ ඉන්පුට් කරන එක නම්බර් ගේ ඇතුළට දාන්න කියලා ඔන්න කිව්වා හරිනේ හරි ඊට පස්සේ බලනවා හරි if එකක් බලන්න if සුඩෝ කෝඩ් වල වගේමයි නම් විශාලයි හෝ සමානයි බිඳුව නම් then දැන් yes පැත්තේ ටික ලියනවා මේ තියෙන yes පැත්තේ මොකක්ද තියෙන්නේ output positive output එක දෙන්නේ කොහමද right ln වරහන්නස් ලියනවා positive හරි තික්කමව තියනවද නෑ සම්පූර්ණ if එක ලියලා ඉවර වෙලා ලියන්නේ හරි ඇසි yes පැත්ත ඉවරයිනේ else කියලා දැම්මා no පැත්ත ලිව්වා no පැත්තේ මොකක්ද තියෙන්නේ output negative output කියන්නේ right ln වලින් right ln negative හරි තික්කමාව negative දැන් අපේ if එක සම්පූර්ණයෙන් ඉවරයිනේ එහෙනම් තික්කමාවක් කියලා ඉවර හරිනේ ඊට පස්සේ වැඩසටහන ඉවර කරනවා ඒ හරි ඔච්චරයි කතාව තේරුණාද මේ ප්‍රෝග්‍රෑම් කියලා ලිව්වා නමක් දුන්නා වර්ක් කියලා දැම්මා විචල්්‍ය ටික ලිව්වා begin කියලා පටන් ගෙන කෝඩ් එක ලිව්වා if එක ලියන්නේ කොහමද if කියලා දැම්මා condition එක දැම්මා then කියලා ලිව්වා yes පැත්තේ ටික ලිව්වා else කියලා දැම්මා no පැත්තේ ටික ලිව්වා end කරා තේරුණාද වැඩේ තේරුණාද හරි ප්‍රබෝධ තේරුණානේ හරි රෙකෝඩින් ටික බැලුවද හරි ප්‍රබෝධ රෙකෝඩින් ටික සමහරවිට බලන්න හරි බැලුවා නම් හොඳයි හරි එන්න බැරුණාත් අනිවාර්යෙන් රෙකෝඩින් එක බලන්න හොඳේ හරි ඒතර මේ පාඩම මෙච්චර ක්ලියර් මං හිතන්නේ කිසිම තැනක කියලා දෙයි කියලා හරි මෙච්චර මේ එෆර්ට් එකක් දාලා කියලා දෙයි කියලා හරි එතකොට මේ ඔයාලට මේක වැදගත් හින්දා තමයි කියලා දෙන්නේ. හරි. අපි මේකත් නිකන් කෝඩ් කරලා බලමුද? හරි. වෙලාව ගියාට කමන්නේ ෂණිකව කෝඩ් කරලා බලමු. හරි. වෙලාව ගියාට කමන්නේ මේවා වැදගත්. හරි. මේවා තමයි ඉතුරු වෙන්නේ. හරි. හරි. එතකොට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. හරි ඔන්න මම ඔයාලට පේනවා ඇති මගේ ස්ක්‍රීන් එක හරි එතකොට මම මේ කලින් ලියාගත්ත ප්‍රෝග්‍රෑම් එක මකන්නම් හරි මුලින් ඉඳන් ලියන්න හරි මුලින්ම කොහමද ලියන්නේ ප්‍රෝග්‍රෑම් කියලා ලිව්වා මම කැප්ස් ලොක් කරනවා කමන්න ප්‍රෝග්‍රෑම් කියලා ලිව්වා ඊට පස්සේ මොකද කරන්නේ නමක් දෙනවා මම ex3 කියලා දෙන්න ඊට පස්සේ කොහමද ලියන්නේ වරහන් ඇස්සේ input output හරිද ඊට පස්සේ තිත්කමාවක් දැම්මා එන්ටර් කරා වර් කියලා ලිව්වා විචල්්‍ය ටික ලියනවා නම් නම්බර් කියන විචල්්‍ය ඒකේ data type එකේ integer ඊට පස්සේ මොකද කරන්නේ හරි එච්චරයි ඒක එන්ටර් කරා හරි ඔච්චරනේ variables තියෙන්නේ එන්ටර් කරා අපේ main program එක පටන් ගත්තා begin කියලා ඊට පස්සේ මොකද කරන්නේ ලියාගෙන යනවා මේ end එකට අවසන් තිතක් එන්නේ හරි අපි ලියාගෙන යමු. හරිද? හරි. පළවෙනියෙන් ලියනවා right ln අපි user කියනවා number එකක් enter කරන්න කියලා. නේ? enter a number. ඊට පස්සේ මොකද කරන්නේ? වරහන වහලා තිත්කමාවෙන් ඉවර කරනවා. ඊට පස්සේ එයා enter කරන number එක number කියන විචල්්‍ය අස්සට දාගන්නවා. නම් කියන විචල්්‍ය අස්සට දාගන්නවා. හරිනේ. ඊට පස්සේ if එක ගහනවා. if number විශාලයි හෝ සමානයි නම් බිඳුවට වඩා then මොකද කරන්නේ අපි ගහනවා yes පැත්ත right ln බිඳුවට වඩා විශාල නම් positive number ඊට පස්සේ මොකද කරන්නේ
yes පැත්ත ඉවරයි else කියලා ගැහුවා no පැත්ත ගැහුවා හරි else කියලා ගහලා no පැත්ත ගහනවා හරි මොකද්ද right ln ln negative number හරි right ln negative number දැන් අපේ if එක ඉවරයිනේ if ප්‍රකාශය ඉවරයිනේ ඔන්න ඔහොම තියලා තිත් කමාවක් තිබ්බා හරි එතකොට ඔච්චරයි අර අපි close වෙන එක නවත්තන්න read ln කියලා පොඩි command එකක් ගහනවා හරි ඒක වැඩි හිතන්න එපා හරි හරි අපි බලමු මේක run කරලා errors නැත්තම් run වෙන්නේ errors නෑ ඔන්න යාපෙන් නම්බර් එකක් ඉල්ලනවා enter a number කියලා මන් දෙනවා 4 ඔන්න අවුට්පුට් කරා පොසිටිව් නම්බර් කියලා හරි දැන් අපි ඍණ සංඛ්‍යාවක් දීලා බලමු ඔන්න මම රන් කරනවා හරි මම මෙතන දෙනවා ඍණ 10 දැන් පෙන්වනවා නේද නෙගටිව් නම්බර් හරි ওই විදිහට තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ හරිනේ හරි හරි එහෙනම් ওই විදිහට තමයි ලියාගන්නේ ඒ ටික පේන්නේ නැති හරි එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකේදී ලියාගන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගන්න හරි බෝඩ් එකේ පේනවනේ පැහැදිලිව මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගන්න ලියාගෙන ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් රියැක්ෂන් එකක් දාන්න හරි ෆ්ලෝ chart එකත් ඕන කෙනෙක් ඉන්නවා නම් ඇඳගන්න මේක ලියාගන්න ඔයාලා බෝඩ් එකේ පැහැදිලිව පේනවනේ මට බෝඩ් එක කන පිට ගිහිලා පේන්නේ ඒක හරි මේක ලියාගෙන ඉවර වෙලා මට කියන්න ප්‍රබෝධ් එදා ගහලා බැලුවද කෝඩ් ටික ඒ කෝඩ් එක ගහලා බැලුවද රන් වුණා දවුලන්නේ නැතුව රන් වුණා නම් අවුලන්නේ හරි රන් වුණා දවුලන්නේ නැතුව අවුලක් තියෙනවා නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න හරි ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න මම ඒතකොට ෆ්‍රී නම් බලලා දාන්න හරි ඔය සිග්නල් ඉෂුස් තියෙන කට්ටිය ආයෙ ලොග් වෙන්න හරි මම එතකොට මේ ඔයාලගේ ඊළඟ පාඩම ටියුට් එකක් දෙනවා හරි එතකොට මේ මම හිතාගෙන ඉන්නවා පුළුවන් වුණොත් කීප දෙනෙක්ට මං ගානේ නොමිලේ ටියුට් එක පුළුවන් වුණොත් හරි කීප දෙනෙක්ට හරි මේ කුරියර් කරලා දෙන්න බලමු පුළුවන් වුණොත් එවන්න හරිද හරි අපේ සමිලි ලෙෆ්ට් උනානේ සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැති හරි හරි මේ කෝඩ් එක එතකොට ලියාගන්න මේ කෝඩ් එක ලියාගන්න අද අපේ ආයෙ කවුද නැති භාග්‍ය නෑනේ භාග්‍ය යන හසුයි හරි මේ ඔයාලට මම ඉතින් ඉස්කෝලේ පන්ති දාලා ඉන්න මට ගොඩක් අය කිව්වා මේ ඉස්කෝලේ පන්ති දාලා කියලා හවස් වෙනකම් මේක ලියාගෙන ඉවරලා මට කියන්නේ මේක ලියාගෙන ඉවර වෙලා මට හැමෝම රියැක්ෂන් එකක් හරි මොකක් හරි එකක් දාන්න නේද
ලියාගෙන ඉවරලා මට කියන්න. හරි. ලියාගෙන ඉවරලා මට කියන්න. හරි. මොකද අද කට්ටියට සිග්නල් ප්‍රශ්න තියෙනවා ලොකුවට. කට්ටිය සෑහෙන සිග්නල් ප්‍රශ්න තියෙනවා වගේනේ. හරි. කමක් නැහැ. පුළුවන් තරම් ලයිව් එකේ ඉමු. හරි. පුළුවන් තරම් ලයිව් එකේ ඉමු. සිග්නල් ඩ්‍රොප් වුණොත් ආයෙම ඉන්න. හරි. මට මේක ලියාගෙන ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න. බෝඩ් එක බොඳ වෙලාද පේන්නේ නැහනේ. හරි අපි පුළුවන් තරම් ඉක්මනට මේ පාඩම ඉවර කරන්න ඕනේ. මොකද ටිකක් කල් ගියා වැඩි මේ පාඩමට. හරි. මේක ලියාගෙන ඉවර වෙන්නකෝ. හරි. මම ඒතර උපරිම උත්සාහයක් දෙන්නම් මං ගානේ ඔයාලට මේ ටියුට් එකක් කොහොම හරි කුරියර් කරන්න නොමිලේම. හරි. එකක් දෙකක් හරි. මම ටියුට් එක හදලා තියෙන ඉන්ටර්නෙට් ඊමේල් එකට ටියුට් කවර් එකකුත් මම හැදුවා. හරි. මම ඒක ඔයාලට පුළුවන් වුණොත් මං ආයි කුරියර් කරන්න. හරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්නකෝ. හරි. සිග්නල් ප්‍රශ්න වගේ නේ කට්ටියට. හරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්නකෝ. මේක ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා මට කියන්න. බෝඩ් එකේ පේන්නේ නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒත් කියන්න. හරි. මේක ලියාගෙන ඉවර වෙලා ඉවරයි කියලා හරි මොකක් හරි රියැක්ෂන් එකක් හරි දාන්න. හරි. ඊට පස්සේ අපි තව එක if එකක් කතා කරලා එක ආකාරයේ if එකක් කතා කරලා යමු ඊළඟ කොටසට. හරි. මේවා මම වැඩි ඔයාලට තනියෙන් කරන් දෙන්නේ නැත්නම් මේ ඔයාලට ලියන්නේ නැහැනේ. ඔයාලා මේ කෝඩ් එක අඳුර ගන්න පුළුවන් වුණොත් ඇති. හරි. ඔයාලට කැමති නම් ඔයාලා තනියෙන් පැස්කල් කෝඩ් ටිකක් ලියලා මට WhatsApp කරන්න මම බලන්නම්. හරි. නැත්නම් මම පේපර් එකක් වගේ පොඩි ප්‍රශ්න ටිකක් දාන්නම්. ඒකට උත්තර ටිකක් ලියලා මට WhatsApp කරන්න. මේක ලියා ගන්නකො. ලියාගෙන ඉවරලා මට කියන්න. ෆ්ලෝ chart එක ඕනේ නම් විතරක් ඇඳගන්න. ඕක අපි කලින් ඇඳලා ඇත්තේ. ඕක අපි කලින් ඇඳලා ඇත්තේ. මේ දවස්වල වැස්සද ඔයාලගේ පැත්තට? ඔයාලගේ පැතිවලට වහිනවද? වහිනවනේ මේ දවස්වල ලංකාවට. තව විනාඩි දෙකක් විතර අරගන්නකො මේක ලියන්න. හරි. අපි තව කොටසක් කරන්නත් තියෙනවානේ. හරි. ලියාගෙන ඉවරයි කියන්නේ.
හරි. ලියාගෙන ඉවර වෙලා මට කියන්න. හරි කෙනෙක් ඉවරයි. අනිත් අය හැමෝම ලියාගෙන ඉවර වෙලා මට කියන්න. හරි. හැමෝම ලියාගෙන ඉවර වෙලා මට කියන්න. හරි. දැන් ටිකක් ඉක්මනින් ලියන්න එහෙම පුරුදු වෙන්න ඈ. හරි. නැත්තම් මේ O level paper එකට වෙලාම අදිවි. ඔය flow chart එහෙම අදිද්දී හැඩ කර කර අඳින්න ඕනේ නැහැ. අතින් එහෙම මෙහෙන් ඇදලා දාන්න. හරි. හැඩේ පැහැදිලිව තිබ්බනම් ඇති. හරි. ප්‍රබෝධ තාම ලියනවද? හරි. තව ගොඩක් තියෙනවද ලියන්න? හරි. ඉවර වෙලා මට පොඩ්ඩක් කියන්න. හරි. ඊට පස්සේ තව එක if එකක් කතා කරලා while loop වලට යන්න. මේවා අමාරු නෑනේ. හරි. පොඩ්ඩක් මේ ටික බලා ගන්න. හරි. මේක මෙහිමයි වෙන්නේ කියන එක දැනගත්තා නම් ඇති. මොකද ඔයාලට Pascal code ලියන්නේ නැහැනේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟට ගියා. හරි. එහෙනම් මේ Pascal code ඔයාලා ලියන්නේ නැහැ තනියම. මේ වගේ එකක් දීලා output එක මොකක්ද කියලා අහයි. හරි. මේ වගේ එකක් දීලා මේකට පහ ආදානය කළොත් ප්‍රතිදානය කුමක්ද වගේ MCQ එකක් අහයි. ඒ ඇරෙන්න අහන්නේ නැහැ. හරිනේ. හරි. ඊට පස්සේ අපි බලන්න යන්නේ මෙහෙම එකක්. if එක අස්සේ තව if එකක් තිබ්බොත් කොහොමද ලියන්නේ? දැන් මෙහෙම එකක් බලන්නකෝ. අර අපි ලකුණු දෙන සිස්ටම් එක. හරි. 75ට වැඩි නම් A 75ට වැඩි නම් A. අපි නිකන් එහෙම හිතමුකෝ. 55ට වැඩි නම් මේ ඇත්ත එකක් නෙමෙයි බොරු එකක් දෙන්නේ නෑ B. 55ට අඩු නම් fail. ඔහොම දෙන එකක් කියලා හිතමුකෝ. ඔහොම දෙන එකක් කියලා හිතමුකෝ. හරි. ඔහොම දෙන එකක් කියලා හිතමුකෝ. හරි. අවිෂ්ක අද දෙන්නේ අවිෂ්ක අද ජොයින් වෙන්නේ පළවෙනියෙන්ම හරි අද ඒතර මේ දැන් නම් මේ පාඩමේ ටිකක් ගිහිල්ලා තියෙන්නේ හරි මේ ඔයා මට මෙන්න මේ නම්බර් එක පේනවනේ හරි ගෲප් එකේ ඉන්නවද අපේ ගෲප් එකේ ඉන්නවද ICT ගෲප් එකේ ඉන්නවද හරි ගෲප් එකේ මගේ නම්බර් එක මාව අඳුරගන්න පුළුවන් මම නම්බර් එකේට මේ මැසේජ් එකක් දාන්න මම ඒතකොට රෙකෝඩින්ග්ස් ටික දෙන්නම් ඈ හරි අද මේ ටික අහගෙන ඉන්න නිකන් ජොලියට වගේ දැන් පාඩමේ ටිකක් ගිහිල්ලා තියෙන්නේ හරි මේ කියන්නේ පාඩමක අන්තිම හරිය කරන්නේ ඒතකොට අද දවසේ භාගයන් ගිහින් තියෙන්නේ ඒතකොට පොඩ්ඩක් සමාජයට කන්ෆියුස් වෙන්න දැන් තියෙන්නේ නිකන් ජොලියට වගේ අහගෙන ඉන්න හරි ජොලියට වගේ අහගෙන ඉන්න මට ක්ලාස් එකේ ඉවරලා මැසේජ් එකක් දාන්න මේ මම ඊට පස්සේ ඔයාලට රෙකෝඩින් ටික දෙන්නම් ඒ ටික බලලා ඔයාලට මැච් එකක් ගහගන්න පුළුවන් හරි ඔක්කොම ටික දෙන්නම් හරි එතකොට මේ එකක් කියලා හිතන්නකෝ හරි මේ එකක් කියලා හිතන්නකෝ 75ක් හම්බුනොත් A 55ක් හම්බුනොත් B 55ට අඩු වුණොත් fail හරිද ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකෝ හරි අපි ඔකට flow chart එක ගන්නොත් කොහොමද එන්නේ if ඒවා ගොඩක් එනවා නේද condition ගොඩක් එනවා නේද මේ start කරා මම මේ flow chart එක අඳින්නේ අපි input කරන්න ඕනේ මොනවද marks input marks හරි පේනව නේද හරි ඊට පස්සේ මොකද කරන්නේ හරි අපි බලනවා මාක්ස් වැඩිද කියලා 75ට වඩා මාක්ස් විශාලද කියලා බලනවා 75ට වඩා හරි yes නම් අපි grade එක විදිහට output කරනවා A කියලා output A no නම් මොකද කරන්නේ no නම් බලනවා 55ට වැඩිද කියලා මාක්ස් විශාලද බලනවා 55ට වඩා yes නම් output කරනවා B කියලා output B no නම් 55ට අඩු නම් අපි මොකද කිව්වේ fail නේ එහෙනම් අපි output කරනවා output fail හරිද ඔය විදිහට මේවා කරා අවසානයේ වැඩසටහන එම් කරා හරිද එම් කරා මෙයාට එම් කියලා තියෙන්නේ ඒක පේන්න තියෙන්නේ හරි එතකොට ඔය විදිහට ෆ්ලෝ chart එක යන්නේ එතකොට අපි නිකන් හිතමුකෝ ලකුණක් ආදානය කරා කියලා 56 වගේ ඔන්න 56 ආදානය කරා 75ද වැඩිද බලනවා නෑනේ එහෙනම් බලනවා 55ට වැඩිද ඔව්නේ එහෙනම් B කියලා අවුට්පුට් කරා
80 වගේ එකක් ඉන්පුට් කරොත් 75ට වැඩිනේ. yes එහෙනම් එතනින්ම වැඩේ ඉවර කරා. මේකත් මෙතනින් එන්න ඕනේ අවසානයේ. මේකත් මෙතනින් මෙන්න මෙහෙම අවසානයේ සෙට් වෙනවා. හරි. අපි මේක මෙහෙම අනිමු ඊළඟට ඉන්න හරි. මෙන්න මෙහෙම මේකත් ගිහිලා අවසාන තියෙන එකට සම්බන්ධ වෙන්න ඕනේ. හරි. අපි ඒක මෙහෙම අනිමුකෝ. හරි. මොනවමයි ඉවරයි. හරි. හරි. එතකොට අපි 80 වගේ එකක් ඉන්පුට් කරොත් කෙලින්ම 75ට වැඩි A කියලා අවුට්පුට් වෙනවා. 25 වගේ ආදානය කරමු. පළවෙනියෙන් බලන්න 75ට වැඩි ගියා නෑ. ඊට පස්සේ බලන්න 55ට වැඩි ගියා නෑ. එහෙනම් ෆේල් කියලා මේව කරා එන්ඩ් කරලා දැම්මා. හරි. දැන් මේ if එක ASCII තව if ඒවා තියෙනව නේද? හරි. if එක ASCII තව if ඒවා තියෙනව නේද? හරි. අපි එහෙනම් බලමු මේ වගේ එකක් කොහොමද Pascal භාවිතා කරලා ලියන්නේ කියලා. හරි. පළවෙනියෙන් මොකද කරන්නේ? program කියලා ලියනවා. හරි. සුපුරුදු විදියට program කියලා ලියලා පටන් ගන්නවා. program කියලා ලියලා පටන් ගන්නවා. අවිෂ්කපයි වෙලා මම දැන් හරි. ලියු කරන්න. හරි. වැරදිලා වෙන්නේ නේද? හරි. මේ program කියලා ලියුවා. ඊට පස්සේ කැමති නමක් දුන්නා. මම දෙන්නම් ex2 කියලා. හරි. මෙතන අපිට කැමති නමක් දෙන්න පුළුවන්. ඒක කරලා මොකද කරන්නේ? වර්ණනාංශ ලියනවා import output. මේක හැම program එකකම ලියනවා. හරි. ඊට පස්සේ තික්කමාවක් දැම්මා. හරිද? හරි. දැන් මේක මම කියලාම ඔයාලට කටපාඩම් හිටියේ. work කියලා දැම්මා විචල්්‍ය ලියුවා. මොනවද විචල්්‍ය? marks. marks. ඒකේ data type එක මොකද්ද? integer. තික්කමාවක් තිබ්බා. දැන් අලුත් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රම ලේඛය පටන් ගත්තා. begin ඔන්න එතකොට අපිට පළවෙනියෙන්ම තියෙන්නේ අපි user එකේම marks enter කරන්න කියලා. හරි අපි write ln enter marks. අපි user එකේම ඔයාගේ ලකුණු ඇතුළත් කරන්න කියලා. හරි. එතකොට ඒ ඇතුළත් කරනවානේ. ඒ ඇතුළත් කරන ලකුණු marks කියන විචල්්‍ය අස්සට දාගමු. read ln marks මේ කෝඩ් එක ලියපුවම මොකද වෙන්නේ? read ln කියන්නේ ඉන්පුට් එකක් ගන්න කියලා. හරි. මෙයා ආදානය කරන ඉලක්කම marks කියන විචල්්‍ය ඇතුලේ තැන්පත් කරනවා. හරි. ඊට පස්සේ මේ පේජ් ඉවසන් කරා. එතකොට මෙන්න මෙතන තියෙනවා if එක. කොහොමද if condition එක. මොකද්ද? marks විශාලද 75ට වඩා. then දෙන්නයි yes පැත්තේ ඒවා ලියනවා. yes පැත්තේ මොනවද තියෙන්නේ? output A. output එක Pascal වල ලියන්නේ කොහමද? write ln A. හරි. තික්කමාව කියන්නේ ඊට පස්සේ no පැත්තේ ලියන්නේ කොහමද? else. else එකට ගියාට පස්සේ ආයෙ මොකක්ද තියෙන්නේ? else එකට ගියාට පස්සේ ආයෙම if එකක් තියෙනවා. ආයෙම if එකක් තියෙනවා. ආයෙ ඉතින් ලියමු එහෙනම්. if condition එක marks විශාලයිද 55. then ඒකේ S පැත්තේ මොකක්ද තියෙන්නේ? output B. එහෙනම් ලියනවා write ln B. හරි. ඊට පස්සේ no පැත්තේ කියන්නේ else එකේ. no පැත්තේ කියන්නේ else එකේ. else එක පැත්තේ මොකක්ද තියෙන්නේ? output fail. write ln fail කියන එකට අපි F කියලා දාමු. A. හරි. දැන් අපේ if else එක ඉවරයිනේ. තික්කමාව කියලා ඉවර කරා. end කරා. ඔන්න ඔක තමයි if එකක් අස්සේ ලියන කෝඩ් එක. if එකක් අස්සේ තව if එකක් භාවිත කරන විදිය. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් මේක ලියද්දී ඔයාලට තේරෙන්න ඕනේ අයිය අපි flow chart එකක් ඇඳගන්නේ කියලා. මේක ඔයාලට කෙලින්ම එකපාර ලියන්න කියන අමාරුයිනේ. හරි. ප්‍රබෝධ තේරුණා කියලා කියනවා. හරි. මේක දැන් yes පැත්ත no පැත්ත බලා ගන්න ලේසියිනේ. හරි. අන්න ඒක ලියපු flow chart එකක් අඳින්න. හැමෝටම තේරුණාද? හරි. කොහේ බාන් තේරුණාද? ඇයි අවුටෙන් අපෝයට තේරෙන්න පොඩ නැති වෙයි. ඒකට ප්‍රශ්නයක් නෑ. අර රෙකෝඩින් ටික බලපුවම එයාට ලොවෙත් තේරෙනවා. අනිවාර්යෙන් කියන්නේ. හරි. හරි අවිෂ්ක තේරිලානේ. හොඳයි. මේ පාඩම කලින් කොහෙන් හරි ඉගෙනගෙන තියනවද? හරි ඉගෙනගෙන තියනවා නම් හොඳයි ඈ. හරි තේරෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් ටික බලන්න. එතකොට මේ හරි තේරෙනවා ප්‍රභාෂීටත් තේරෙනවා. හරි. අවිෂ්කත් කලින් ඉගෙනගෙන තියනවා නම් කමක් නැහැ. හරි ඒක තේරුණා නම් හොඳයි ඈ. මට කමන්නේ. කොහෙන් හරි වාල් තේරෙන්නයි ඕනේ. ඔයාලට එකක් එන්නයි ඕනේ. හරි. તો රෙකෝඩින් ටිකත් ඒ අලුතෙන් එන අය බලන්න. එතකොට ඔයාලට ලොවෙත් ආයෙ මේක තේරෙනවා.
ලොවෙක් අය ෂුවර් කැට තියලා කියන්නේ. හරි. එතකොට මගෙන් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් පාඩම ඉගෙන ගත්ත කාටවත් මේ වෙනකම් මේ කෝඩින් බැරි වෙලා නැහැ. හරි කෝඩින් බැරි වෙලා නැහැ. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම එක ළමයෙක්ට ඉගෙනුවා. ඉගෙනුවා කියන්නේ මම ඒ ලෙවල් කලින් ඉදි රිසල්ට් වෙවිලත් නැහැ. ගණිතේ ඉතාම දුර්වල ළමයෙක්ටත් මම ඉගෙනුවා. එයා පවා මේ පාඩම ඉගෙන ගත්තා. හරි ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ටික විතරක් ගණිතේ පුළුවන් කියලා හිතන්නකෝ. ඒ වගේ කෙනෙක්ට මම ප්‍රෝග්‍රෑමින් පාඩම ඉගෙනුවා ඉගෙන ගත්තා. හරි. ඔයාලා දැන් මේ කටපාඩම් ඇති මේ මම මේ කියලා මේ ලියන කීවර ටික. හරි. හරි. අපි මේකත් කෝඩ් කරලා බලමු දවසාන වශයෙන්. හරි අපි මේකත් කෝඩ් කරලා බලමු ඊට පස්සේ ලියා ගමු ඈ දැම්ම ලියන්න එපා කෝඩ් කරන එක දිහා බලාගෙන ඉන්න හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්කෝ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් හරි මේක ක්ලෝස් කරලා අපි අලුතින් පැස්කල් එක ඕපන් කරගමු හරි මම පැස්කල් එක හරි ඔයාලවම ඉන්න මම පැස්කල් එක ඕපන් කරගෙන ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් ඈ හරි හරි විනාඩියක් දෙන්න මට පැස්කල් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න එක ඒක ක්ලෝස් වුණා මගේ අතින් හරි මම එතකොට ඔයාලට ෂෙයා කරන්නම් හරි ෂෙයා හරි ඔයාලට එතකොට මේක පේනවා ඇති මම අලුත් ෆයිල් එකක් ඕපන් කරගන්න නිව් ෆයිල් එක නිව් සිම්පල් ප්‍රෝග්‍රෑම් කියන එකට ගියා ඕකේ කරා හරි ඊට පස්සේ මේක මකාගෙන මුලින් ඉඳන් ලියමුකෝ හරි කොහමද පටන් ගන්නෙ ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තා නමක් දුන්නා ex3 ඊට පස්සේ ලියනවා input output හරි ඊට පස්සේ මොකද කිව්වේ තිත්කමාව තිබ්බා කියලා දැම්මා විචල්්‍ය ලිව්වා අපේ විචල්්‍ය මාර්ක්ස් නේ මාර්ක්ස් ලිව්වා තිත් දෙකක් තිබ්බා ඩේටා ටයිප් එක ලිව්වා ඉන්ටිජර් හරි තිත්කමාවෙන් ඉවර කරනවා අපේ ප්‍රධාන ක්‍රමලේඛය පටන් ගත්තා begin හරි ඊට පස්සේ මෙතන end එකේ අවසානට එනවා තිතක් හරි begin කියලා පටන් ගත්තා ඔන්න පළවෙනි යූසර් කියනවා අංකයක් ආදානය කරන්න කියලා write ln ඒක අස්සේ ලියන අපිට ප්‍රතිදානය කරන්න ඕන එක enter a number හරි තිත්කමාව තිබ්බා එයා ආදානය කරන එක අපි දාගත්තා මාර්ක්ස් කියන විචල්්‍ය අස්සර read ln marks හරි මාර්ක්ස් කියන එක අස්සර දාගත්තා තිත්කමාවෙන් ඉවර කරා හරි if එක පටන් ගමු if කන්ඩිෂන් එක මොකද්ද මාර්ක්ස් විශාල්ද කියලා බලනවා 75ට වඩා then කියලා දාලා ලිව්වා yes පැත්ත ටික මොකද්ද output ගන්න ඕනේ ඒ කියලා write ln a හරි කැපිටල් වලින් දෙමු a හරි ඊට පස්සේ else කියලා දාලා ලියනවා no පැත්ත ටික no පැත්තේ ආයෙත් බලන්නේ මොකද්ද if එකක් නේද if marks condition එක අර වගේමයි විශාල නම් 65ට වඩා 65 නෙමෙයි බැලුවේ 55 නේ 55ට වඩා then මොකද්ද ගන්නෙ yes නම් write ln b b right ln b හරි ඊට පස්සේ ඒකත් ඒක yes පැත්තනේ ඒක no පැත්ත මොකද්ද else ආයෙත් බලන්න if එකක් if එකක් නෙමෙයි else එකෙන් ඒක ඉවරයි නේ හරි if එකක් නැහැ නේ ඒකේ right ln 55ටත් අඩු නම් fail if ඔන්න if එකක් දුන්නා දැන් අපේ if කතාව ඉවරයි තිතක් තිබ්බා හරි තිත්කමාවක් තිබ්බා පහලට ගියා අපි නිකන් මේකේ read ln කියලා එකක් ගහගමු නැත්නම් මේක close වෙන හින්දා හරි ඊට පස්සේ අපි run කරමු බලමු syntax error නැත්නම් run වෙයි හරි හරි අවුලක් නැහැ හරි ඔන්න අපිට කියනවා නම්බර් එකක් ඉන්පුට් කරන්න කියලා මම එතකොට ඉන්පුට් කරනවා 78 කියලා ඔන්න ඒ කියලා ආවා අපි අනිත් ටිකත් වැඩ කරනවද බලමු හරි මම දැන් ඉන්පුට් කරන්න මේ වගේ නම්බර් එකක් අපි ඉන්පුට් කරමු 45 වගේ 45 නෙමෙයි 65 වගේ එකක් B කියලා එනවා කිසි අවුලක් නැහැ මේ මෙතන B කියලා එනවා හරි ඊට පස්සේ අපි ඊට පස්සේ ඉන්පුට් කරලා බලමු
අපි ඉන්පුට් කරලා බලමු 20 වගේ එකක්. එතකොට F කියලා එනවා. පැහැදිලි නේද? හරි F කියලා එනවා. කිසි අවුලක් නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට වැඩේ වෙනවා. හරි නේද? හරි. එතකොට ඒක පේන්නේ නැති. හරි. එහෙනම් ඔයාලා මේ ප්‍රශ්නේ ලියාගත්තනේ. හරි. ප්‍රශ්නේ ලියාගත්ත නේද? හරි. ප්‍රශ්නේ ලියාගත්තා. එහෙනම් මේ කෝඩ් එක ලියාගන්න. ෆ්ලෝ chart එක ඕනේ ලියාගන්න ඈ. ෆ්ලෝ chart එක මම හිතන්නේ මේකත් ඔයාලා ඇඳලා ඇති. හරි. ඕනේ ලියාගන්න. කෝඩ් එක ලියාගන්න. ලියාගෙන ඉවරලා මට කියන්න. ටිකක් ඉක්මන් කරලා ලියමු ඈ. එතකොට ඔතනින් if කතාව ඉවරයි. හරි. if කතාව ඉවරයි. කතාව ඉවරයි. අපිට තව වෙලා තියෙනව නේද? අපිට තව වෙලා තියෙනකොට අපිට අද බොහෝ දුරට ලූප් ටිකක් කතා කරගන්න පුළුවන් මේ. ලූප් වලින් භාගයක් හරි ඉවර කරගත්තොත් කොහොම හරි මට ඕනේ මේ පාඩම දැන් ටක් ගාලා ඉවර කරලා ඊළඟට ඉන්ටෙන්ට් ටීමේ පාඩමට යන්න. හරි. අපිට අවාසනාවකට එක සතියක් මිස් වුණානේ. නේ? නැත්තම් මේ වෙද්දි මේ පාඩම ඉවරයි. හරි. ඒකට අමතර දවසක් බලමු. හරි. අමතර දවසක් හරි දාගෙන වැඩි ඉවර කරලා දාන්න. හරි. එතකොට විභාගේ ලඟ වුණාම කොහොමද අපි අමතර දවසක් තව දාමුනේ. හරි. එතකොට ඔයාලට වැඩ ටික ටක් ගාලා කරගන්න පුළුවන් නේ. හරි. එතකොට මේ විභාගේ ලියලා ඇවිල්ලා මටත් කියන්න කොහොමද මේ ක්ලාස් එකේ උගන්වපු දේවල් වැදගත් වුණාද කියලා එමේ. හරි. මේක ලියාගන්නකො. ආයෙත් මේ වෙනදා කියන එකම කියනවා 10 වසර ටික මිස් වෙලා තියෙනවා නම් 10 වසර ක්ලාස් එකටත් එන්න. හරි. ඇවිල්ලා එඩිට් කවර් කරගන්න. හරි. එහෙනම් කොහොමද ඔයාලෙන් තාම ෆ්‍රී ක්ලාස් එකනේ යන්නේ. හරි. ඉතින් කොහොමද මම එහෙම මුදල් ගන්න කාලෙක උනත් එකෙන් ක්ලාස් ෆී එකක් අය ගන්න කාලෙක උනත් අර 11 ළමයින්ට 10 ක්ලාස් එකට එන්න මම වෙනම ගන්න නැහැ. ඒකින්ද ඕන වෙලාවක ආයෙ මට කියන්න මට එන්න ඕනි කියලා එහෙනම් මම ලින්ක් එක දෙන්නම්. මේ ඇවිල්ලා වැඩේ කරගන්න. මේක ලියාගෙන ඉන්නවා ලියාගෙන ඉවරලා මට කියන්න. හරි. මේක ලියාගෙන ඉවර වෙලා මට කියන්න. හරි සිග්නල් ඉෂුස් තියෙන අය ආයෙම ලොග් වෙන්න. හරි. 10 වසරේක ඕනි කියලා දෙන්නේ. හරි. මට මැසේජ් එකක් දාන්නක. මම එතකොට ඔයා 10 වසරේ ගෲප් එකකට ඇඩ් කරන්නම්. ඊට පස්සේ 10 වසරේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි. 10 වසරේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක නම් මම රෙකෝඩින්ග් එක YouTube එකට නෙමෙයි දාලා තියන්නේ. 11 වසරේ ටික නම් දාලා තියෙන්නේ. එතකොට මේකේ ඔය Zoom එකේ රෙකෝඩින්ග් එක ගන්නෙ. ඒකින් දෙක එක්ස්පයර් වෙලා ඇත්තේ. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ මම දැන්ට තියෙන රෙකෝඩින් ටික දෙන්නම් ඔයාලට. හරි. තියෙන රෙකෝඩින් ටික දෙන්නම්. මේ ඊට පස්සේ 10 වසර ක්ලාස් එකට මෙහි ඇඩ් වෙන්න. එතකොට මේ ලබන සතිය ගොඩක් දුරට දැන් කරන පාඩම තව පොඩි කෑල්ලක් තියෙන. ඒක පැය භාගයෙන් විතර ඉවරයි. ඊට පස්සේ මේ ලබන සතිය නම්බර් සිස්ටම් පටන් ගන්නවා. හරි. නම්බර් සිස්ටම් අවුල් තියනවා නම් එන්න. හරි. සිග්නල් ඉෂුස් තියෙනවා ආයෙ ලොග් වෙන්න. හොඳේ. හරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්නකෝ. හරි. මේක ලියාගෙන ඉවර වෙලා මට කියන්න. සර් ප්‍රෝග්‍රෑම් නේම් එක මාක්ස් කියලා දැම්මොත් වැඩි කර. නෑ කිසි වැරද්දක් නෑ දාන්න. කිසි වැරද්දක් නෑ දාන්න. ප්‍රෝග්‍රෑම් නේම් එකට අපිට කැමති නමක් දෙන්න පුළුවන්. කිසිම වැරද්දක් නෑ දාන්න. ප්‍රෝග්‍රෑම් නේම් එක අර අයිඩෙන්ටිෆයර්ස් වල තියෙන නීති අනුගමනය කරලා අපිට කැමති එකක් දෙන්න පුළුවන්. හරි. ඒකින්ද ඔයාලට කැමති එකක් දාන්න. මම lazy ex2 කියලා දාගත්තේ. example 2 කියන එකට අර්ථය. හරි. හරි. මේක දාගෙන ඉවරලා මට කියන්න. මම නිල් පාටින් එළිය ලියන්නේ නැත්නම් මේ නිල් පාටින් ලියපුවම ලයිට් එළියත් එක්ක දිලිසෙනවා වගේනේ. පේන්නේ නැහැ. ඒකයි මම කළු පාටින් ලියන්නේ. කළු පාටිය කෑට පුරු ලේසිනේ නේ.
නිල් පාට නියමට දිලිසෙනවා වගේ ගතියක් පේනවා. කොච්චර තද පෑනක් දැම්මත්. මේක ලියාගෙන ඉවරලා මම කියනවා. හරි. ඔයාලට මම දැන් ගොඩාක් සිග්නල් ඉෂුස් ඇතිනේ. හරි. මේක ලියාගෙන ඉවරලා මට මෙසේජ් එකක් දාන්න. හරි රියැක්ෂන් එකක් හරි මෙසේජ් එකක් දාන්න. මේක ලියාගෙන ඉවරලා මට මෙසේජ් එකක් දාන්න. ෆ්ලෝ chart එක ඕනේ නම් විතරක් ඇඳ ගන්න ඕනේ. ෆ්ලෝ chart ඔයාගේ ෆ්ලෝ chart අපි ඇඳලා තිකාගේ. හරි. අපි කොහොම හරි අද බලමු මේ පාඩමේ තව භාගයක් විතර ඉතුරු වෙලා තියෙනවානේ. while loop එකක් ඉවර කරගන්න while loop එක ඉවර repeat එක until එක ඊට පස්සේ arrest එක ලබන සතියේ කතා කරා. නේ? කොහොමද ලබන සතියෙන් නම් මේ පාඩම ලොවෙත් ඉවර කරන්න ඕනේ. හරි නැත්නම් අමාරුයි. හරි. අර එක සතියක් පාස් කරගන්න බැරි වෙච්ච එකේ අවුල තමයි මේ යන්නේ. හරි. ඒක අද කවද්ද? අද 17යි නේ. 17යි. හරි. 17යි තව මාසයක් විතර තියෙනවානේ එක්සෑම් එක නේ. හරි. තව මාසයක් විතර 14 වගේනේ ඔයාලගේ එක්සෑම් පටන් ගන්න. ඒකිනුත් IT සාමාන්‍යයෙන් අන්තිමට වගේ ඉන්නේ තියෙන්නේ. හරි. අපිට කරගන්න බැරි වෙන එක නේ. අපි එක්ස්ට්‍රා දවසකුත් දාගමු තමයි. හරි. මටත් නිවාඩුවකුත් හම්බෙනවා මගේ වැඩවලුත් මේ මාසේ අන්තිමේ. ඒකට අපි තව එක්ස්ට්‍රා දවසකුත් දාගෙන කොහොමද විභාගයට කලින් ඉන්ටර්න් ටීමෙන් පාඩමක් ඉවර කරලා දාමු. මේක ලියාගෙන ඉවර වෙලා මම මෙසේජ් එකක් දාන්නේ. හරි. ඊට පස්සේ බලමු while loop එක කොහොමද කරන්නේ කියලා. while loop එක කරන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා සූඩෝ කෝඩ් ලියපු ටික මතක තියෙනවා නම් මේවායේ ලොකු අමාරුවක් නැහැ. මොකද සූඩෝ කෝඩ් එකට වඩා පොඩි කොටස් ටිකක් විතරයි වෙනස් වෙන්නේ. මේ if එකේම නම් ඒ වගේමයි නේ. හරි අපි අද කොහමයි while loop එක හරි ඉවර කරොත් තව repeat until එකේ දෙකක් විතර කතා කරා. for loop එක කතා කරා. ලබන සතියේ arrays ටික කතා කරමු. හරි ඉවරයි. අවිෂ්ක ඉවරයි. හරි හොඳයි. ඈ එතකොට මේ අලුතෙන් ආපු ළමයි හරි ඔයාලට පුළුවන් නම් පොඩි උදව්වක් විදියට මේ ක්ලාස් එක ගැන පොඩි කමෙන්ට් එකක් ඒ කියන්නේ ක්ලාස් එක කොහොමද කියලා මේ පොඩ්ඩක් ක්ලාස් එකේ වුණා මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හරි කැමති නම් විතරක් ඈ. හරි. කැමති නම් විතරක් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මේ ක්ලාස් එක කොහොමද මොකද්ද දැනුනේ කියලා. හරි. අලුතෙන් ආපු අය කැමති නම් විතරක් ක්ලාස් එකේ වුණා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. හරි. හරි. ඉවරයි. හරි කවුද? ප්‍රභාෂිනී ඉවරයි. හරි. රොබෝට් ලියනවා තාම. හරි. ලියන්න ඉවරලා මට කියන්න. හරි. අපි යන් ඊට පස්සේ while loop ගැන කතා කරන්න. හරි. ඇත්තටම මේ රොබෝට් ඉවරනේ. එහෙනම් මම කරන්නේ. හරි. මේ පාඩම ඇත්තටම මේ ඔන්ලයින් එක උගන්වනවා නම් එනම අමාරු වැඩක් ඈ. හරි. පට්ට අමාරු වැඩක් මේ පාඩම. හරි මේක හරිනම් ඔයාලා අපි මේ එකට ඉඳගෙන කතා කරන්න ඕනේ පාඩමක්. හරි තේරෙන තැන් කියලා දීලා එහෙම. හරි.
කරන්න දෙයක් නැහැ. ඉතින් අවාසනාවකට මොකද්ද මේ ඔන්ලයින් එකෙන් කරන්න උනේ. හරි. ඔන්ලයින් අනිත් කිසිම පාඩමක් අමාරු නෑ මේ වගේ. කියන්නේ ඔන්ලයින් එකේ කියලා දෙන්න අමාරු නෑ. හරි. ඔයාලට වඩා මම ඇත්තටම ලොකු මහන්සියක් ගන්නවා මේක ඔන්ලයින් එකේ කියලා දෙන්න. මගේ පැත්තෙන් මම පට්ට කන්ෆියුස් වෙලා ඉන්නේ මේ පාඩම උගන්නන්න. ඇයි ඒ? තේරුණාද දන්නේ නැහැ. කොතන හරි වරද්දගෙන ලියාගෙනද දන්නේ නැහැ. හරි. ඒ අවුල් ගිහින්ද දන්නේ නැහැ. ඊට පස්සේ මුළු IT එක මේ පවුනක් දන්නේ නැහැ මේ පාඩමෙන්ද කියලා. ඉඳාගෙන අමාරුයි. හරි. මට අමාරුයි. හරි. මට තේරුම් ගන්න එක අමාරුයි. ඔයාලට වැඩේ සෙට් වුණාද නැද්ද කියන්නේ. හරි. ඒකින්දදී මම පරිම try එකක් දෙනවා මේ කොහොම හරි සරල කරලා කියලා දෙන්න. හරි. මම සාමාන්‍යයෙන් මේ නෝට් හදාගෙන උගන්වන්නේ නැහැ. මම ඉවලට උගන්වනවා ඉවලට නෝට් එක දෙනවා. හරි. මේ පාඩමට විතරක් මම සාමාන්‍යයෙන් මේ නෝට් එකක් හදාගෙන ළඟ තියාගෙන ඉන්නේ මේ පොතක ලියාගෙන. හරි. ඒක අච්චු පොතේ තියෙන එක තේරෙන්නේ නැහැ කිව්වට. අච්චු පොතේ තියෙන එක තේරෙන්නේ නැහැ. හරි. එක එක තැන්වල තියෙන උදාහරණ නැහැ. ඒතකොට තේරෙන්නෙම නැහැ. හරි නේද? හරි. හරි. එතකොට ඔන්න අපි දැන් දන්නවා කොහොමද පැස්කල් නෝමල් කෝඩ් ලියන්නේ කියලා. ඊට අමතරව if එක දාලා ලියන්නේ කොහොමද කියලා දන්නවා. හරිනේ වැඩේ. හරි. ඔන්න ලොකු කොටසක් ඉවරයි. හරි. අපි දැන් බලන්නේ පුනරුත්තරණ ඒවා කොහොමද ලියන්නේ කියලා. ඉටරේෂන් ඒවා කොහොමද ලියන්නේ කියලා. එතකොට මේවා විභාගයට එනවා. හරි. මොකද පුනරුත්තරණයම තමයි දමලා ගහන්නේ. මොකද ළමයි ඕක පටලලා ගන්න හින්දා. පටල ගන්න දෙයක් නැහැ. හරියට ඉගෙන ගත්තා. මම දැන් ෆ්ලෝ chart ලිව්වා හරියට. සූඩෝ කෝඩ්ස් ලිව්වා. හරි. ඒක පටල ගන්න දෙයක් නැහැ. හරියට ඉගෙන ගත්තා. හරිනේ හැමදාම ක්ලාස් එකට එනවා නම් වැඩේ හරියට කරනවා නම් මේවා කිසිසේත් පැටලෙන්නේ නැහැ. හරි නේද? හරි. ලියා ගන්නකො අනුමාත්‍රිකාවක් පුනර්කරණ සහිත පැස්කල් කේස්. පුනර්කරණ සහිත පැස්කල් කේස්. හරි ඒ පාන ෆ්ලෝ chart කියවුනේ නැහැ. හරි. පුනර්කරණ සහිත පැස්කල් කේත. පුනර්කරණ සහිත පැස්කල් කේත. හරි. පුනර්කරණ සහිත පැස්කල් කේත. හරි. හරි. මොනවද අපි දන්න පුනර්කරණ ආකෘති තුන? අපි දන්නවා while do ආකෘතිය. හරි. ඊට අමතරව අපි දන්නවා repeat until ආකෘතිය. repeat until ආකෘතිය. ඊට අමතරව අපි දන්නවා for do ආකෘතිය. හරි. for do ආකෘතිය. හරිද? හරි. පොඩ්ඩක් පැහැදිලි වෙන්න දුනා. හරි. එතකොට අපි while do එක කතා කරලා තියෙනවා. ඒකේ අපි flow chart එකෙන් දා pseudo code ලිව්වා. repeat until එකත් එහෙමයි. for do එක විතරයි පොඩ්ඩක් අලුත් එක්ක තියෙන්නේ. ඒක අපි මේකෙදි කතා කරමු. මේකේ මහ දෙයක් නැහැ. while loop එකෙන් කරන for loop එකෙන් කරන හැම එකම while loop එකෙන් කරන්නත් පුළුවන්. හරි. හරි. ඒකට පොඩි අනුමාත්‍රිකාවක් විදියට මෙන්න මෙහෙම දාගන්න while do කියලා. while do. while do ආකෘතියෙන් කොහොමද ලියන්නේ කියලා බලන්න තමයි යන්නේ. හරිද? හරි. while do කියලා පොඩි අනුමාත්‍රිකාවක් දාගන්න. හරි. හරි. අපි බලමුකෝ. හරි. හරි. ඔන්න මම while do පාවිච්චි කරලා ඉතාලම සරල ගැලීම් සටහනක් අඳින්නම්කෝ. හරි. 1 සිට 10 1 සිට 5 දක්වා අංක ප්‍රතිදානය කරන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකකට මම ගැලීම් සටහනක් අඳින්නම්. හරි. කොහමද? ස්ටාර්ට් කරා. හරි. මම මෙතන වේරියබල් එකක් ගන්නම් i කියලා. i සමානයි මම ගන්නම් 1යි කියලා. කන්ඩිෂන් එක බලන්නම් i උඩයි හෝ සමානයි 5ද කියලා. yes නම් මම i ව අවුට්පුට් කරනවා. output i ව අවුට්පුට් කරා. ඒ කරලා i ගියගේ i සමානයි i ධන 1 කියලා එකකින් වැඩි කරගෙන උඩට යන්න. හරි. උඩට යන්න. මේ ෆ්ලෝ chart ඇඳලා තියෙන්නේ. හරි. no වෙච්ච ගමන් මම වැඩසටහන end කරලා දාන්න. හරි. end කරලා දාන්න. මේ වැඩසටහන බලන්නකෝ. හරි. මේ ෆ්ලෝ chart එක බලන්නකෝ. පටන් ගද්දිම i ගියගේ 1යි i 5ට වඩා කුඩාද කියලා බලනවා. ඔව්. එහෙනම් i ව ප්‍රතිදානය කරනවා. 1 කියලා ප්‍රතිදානය කරනවා. i සමානයි i ධන 1. අලුත් i ගියගේ සමානයි පරණ i ගියගේ ධන 1. i කි තියෙන 1යි ඒකට එකක් එකතු කරනවා 2යි. i ව දෙකක් කරගෙන දෙවෙනි වටේට යනවා. එතකොට මෙතන කන්ඩිෂන් එක 2යි. හරි. 2 කුඩායිද බලනවා 5ට වඩා. ඔව්නේ. එහෙනම් ආයෙත් ප්‍රතිදානය කරනවා. ආයෙම i එකක් වැඩි කරගෙන යනවා. 3 4 5 කියලා ලියවිලා 6 වෙච්ච ගමන් නතර වෙනවා. ඕකනේ මේ සුඩෝ මේ මොකද ෆ්ලෝ chart එකෙන් වෙන්නේ. මම දැන් ඒක මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒවා කලින් අපි
සති 4ක් විතර අරගෙන මේ පුනර්කරණයම කතා කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි බලමු මේකට කොහොමද ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියලා. හරිම සරලයි. අර වගේම පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තා. කැමති නමක් දුන්නා. මම දෙන්නම් ex3 කියලා. හරි ඒකට වල කැමති නම දෙන්න. ඊට පස්සේ ලියුවා input output. output. හරි input output තිත්තමාව තිබ්බා. හරිද? ඊට පස්සේ අර වගේමයි word කියලා දැම්මා විචාරය දැම්මා. i ගේ data type එක මොකද්ද? integer. හරි තිත්තමාව තිබ්බා. හරිද? හරි ඊට පස්සේ මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා begin කියලා. මෙතන වෙනකම් ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙනකම් කලින් කරපු ටිකම තමයි කරේ. හරි දැන් අපි මේක අයිට අගයක් දීලා තියෙනවානේ. අයිට අගයක් දීලා තියෙනවා. කීයද අයිගේ? 1යි. මම එහෙනම් ලියනවා i සමාන කිරීම මේ කියන්නේ මෙහෙම. i සමානයි 1යි කියලා. ඔන්න මම දුන්නා. හරි සමාන ලකුණ මේ කියන්නේ මෙහෙම. ඊට පස්සේ දැන් අපි පටන් ගන්නවා while loop එක. හරි while loop එක. මේ කන්ඩිෂන් එක මුලින්ම චෙක් කරලා තියෙන්නේ. එහෙනම් while loop එකකින් ලියන්න පුළුවන්. හරි කොහොමද ලියන්නේ? මෙන්න මේ විදිහට. අර සූඩෝ කෝඩ් වගේම තමයි. while හරි while කියලා දැම්මා. හරි කන්ඩිෂන් එක දැම්මා. i උඩයි හෝ සමානයි 5 do කියලා දැම්මා. හරිද? ඊට පස්සේ යටින් මෙන්න මෙතන තමයි වැදගත් දේ. අපි දැන් while loop එක ASCII වෙන ටික ආයෙම begin එකක් ASCII තමයි ලියන්නේ. දැන් while loop එක ASCII වෙන්න ඕනේ ටික තියෙනවනේ. ඒ ටික begin එකක් ASCII ලියන්න. දැන් while loop එක ASCII වෙන්න ඕනේ මෙන්න මේ දෙකනේ. මේ දෙකෙන් while loop එක ASCII වෙන්න ඕනේ. එහෙනම් ඒ ටික මම begin කියලා දාලා පටන් ගන්නවා. begin මොකද්ද පළවෙනියට වෙන්න ඕනේ? output type. write ln i right ln i තික්කමාවක් තිබ්බා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? i ට එකක් එකතු වෙලා වෙන්න ඕනේ. i සමාන ලකුණු ලියන්නේ මෙහිම i ධන 1. දැන් අපේ while loop එක ASCII වෙන්න ඕනේ ඉවරයිනේ. end කියලා දාලා මෙතනදි තිතක් නෙමෙයි තියෙන්නේ තික්කමාවක් තියන්න. තික්කමාවක් ඉවර කරා. දැන් අපේ සම්පූර්ණ වැඩසටහන ඉවරයිනේ. එහෙනම් end කරා. ඔන්න ඔහොම තමයි සරලවම while එකක් ලියන්නේ. පැහැදිලිද? while loop එකක් සරලව ලියන්නේ Pascal වලින් මෙන්න මේ විදිහට. පැහැදිලිද? ඒක තේරුණාද? තව කියලා දෙන්න ඕනේද? තව කියලා දෙන්න ඕනේද? කොබන් තේරුණා රියැක්ෂන් එකක් දාමු. තේරුණ නැත්නම් බය නැතුව කියන්න තව පාරක් කියලා දෙනවා. හරි තේරුණා නම් රියැක්ෂන් එකක් දාමු නැත්නම් නෑ කියලා කියමු. හරි මේක හાર્ට් දෙකක් යන එකක් දාලා දෙන ඇස් දෙකෙන් යන් තේරෙනවා. ප්‍රභාෂණී තේරුණා. හරි ප්‍රබෝධ් මොකද තාත්තේ අවුල්ද? තේරුණාද? තේරුණා නේ. හරි අපි ඔක නිකන් රන් කරලා බලමුද? හරි අපි ඔක නිකන් රන් කරලා බලමු. හරි අපි ඔක පොඩ්ඩක් කෝඩ් කරලා බලමු. අපි ඔක කෝඩ් කරලා බලමු. අපි ගමු. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි ෂෙයා කරා. හරි මෙන්න එතකොට තියෙනවා කෝඩ් එක. හරි එතකොට මම මේක මකලා ගහන්නම්. හරි ඔයාලට පේනවා ඇති. ප්‍රෝග්‍රෑම් කියලා ගැහුවා. ඊට පස්සේ මේකට අදාළ මොකද්ද නම මම ගහන ex3 කියලා. ඒක ඔයාලට කැමති එක. input output ඔන්න ඔහම ගැහුවා. හරිනේ. හරි මෙහෙම තිත්කමාවක් තිබ්බා. work කියලා දැම්මා. විචල්‍ය හැඳින්වුවා i. ඒකේ data type එක integer. අපිට ගොඩක් වෙන ප්‍රෝග්‍රෑම් වල ඔයාලට data type එක integer තියෙන්නේ. integer කරා. ඊට පස්සේ ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. begin. ඊට පස්සේ මොකද ගන්නේ? අපි i ට value එකක් දෙන්න ඕනේ. හරි
හරි i ට වැලියු එකක් දෙන්න ඕන. හරි i ට අපි දීලා තියෙන වැලියු එක එකනේ. සමාන කිරීම ගහන්නේ මෙහිම තිතයි සමාන. i සමානයි 1යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔන්න while loop එක පටන් ගන්නවා. while i කුඩයි හෝ සමානයි 5. i කුඩයි හෝ සමානයි 5 do. do කියලා දීලා හරි do කියලා දුන්නා. ඊට පස්සේ අපි පටන් ගන්නවා අපේ ඊළඟ begin කෑල්ලේ begin එක ඇස්සේ තමයි අපි ලියන්නේ. හරි නේද? හරි. මම ඒක පොඩ්ඩක් හරි begin කියලා ලියමු. begin හරි මොකද්ද කරන්න ඕනේ? i ව ප්‍රතිදානය කරන්න ඕනේ. right තෙල්ලෙන් i තිත් කමාවක් එන්ටර් කරා ඊට පස්සේ ගන්න ඕනේ i ට එකක් එකතු කරන එක. i සමානයි i ධන 1. හරි. හරි. ඔච්චරයි අපේ කෝඩ් එක. හරි අපි මේක රන් කරලා බලමු. හරි. කම්පයිල් එක ඒකේ එන්ඩ් වෙනවා කියන්නේ මේක අර හරි. අර මම කියවනේ පෙන්නන්න නැති අවුලක් තියෙනවා කියලා. ඒකෙන්ද අපි රීඩෙල්ලෙන් කියලා දාමු. හරි. මේ එතකොට රන් වෙලා තියෙනවානේ 1 2 3 4 5 කියලා. හරි. එතකොට අපි හිතමුකෝ නිකන් අපිට ඉලක්කම් එකේ ඉඳන් ලක්ෂයට print කරගන්න ඕනි කියලා. අපිට එතකොට කරන් තියෙන්නේ එකම දේ. මෙතන මෙන්න මෙතන කන්ඩිෂන් එක ලක්ෂ කියලා වෙනස් කරන එක විතරයි. 10යි 100යි 1000යි 10000යි ලක්ෂයයි. අපි දැන් ඕක රන් කරලා බලමු. හරි. මෙහෙන් යනවා. හරි. හරි. මම ලක්ෂයට නැහැ. ඔය යන්නේ. හරි පේනවා ඉතින්. හරි. print වේගෙන යනවා. හරි. ප්‍රතිදානෙ වෙවි යනවා. while loop එක හරහා. පේනවනේ? ඕන් ලක්ෂයට ඇවිල්ලා නතර වුණා මේ. ලක්ෂයට ආව නතර වුණා. හරි. ඊට කලින් මේ ඔක්කොම ඉලක්කම් ටික print වෙලා තියෙනවා. හරි. ඔතන ඉතින් මිලියනේ දුන්නත් ඒ වගේම රන් වෙනවා. හරි. මිලියනේ දුන්නත් ඔය වගේම රන් වෙනවා. හරිනේ. හරි ඔය වගේ එතකොට ඔන්න ඔහම ගිහිල්ලා වැඩේ හරිනේ. එතකොට ලක්ෂයට යනකල් ඉලක්කම් print වුණා. හරි. එතකොට නිකන් පොඩි ජොලියක් වගේ ගන්න ඕනේ නම් මේකට අපි නිකන් දීලා බලමු තව බින්දු දෙකක් විතර. එතකොට ඕක දිගට රන් වෙනවා. හරි. මේ එක දිගට රන් වෙනවා මේ. ඒ ඔය දුන්නේ අදාළ ඉලක්කම එනකන් රන් වෙනවා. ඕක රන් වෙලා ඉවර වෙන්න සෑහෙන වෙලාවක් ඒ. හරි මේ. ඒකට මේ අදාළ ඉලක්කම් ටික ඔක්කොම print වෙනවා. හරි. ඔන්න දැන් 80000 ගණන් යන්නේ. හරි. ඔන්න දැන් ලක්ෂය පෙන්නා. හරි. ඔය වගේ දිගටම රන් වෙවි යනවා මේ while loop එක. හරි නේද? හරි මම ඒතර මේක නවත්තන්නේ ඈ. හරි. එතකොට ওই විදිහට තමයි අපි while loop එකක් සරලව ලියන්නේ. හරි. අපි මෙතන පහනේ දුන්නේ. හරි. හරි. එතකොට ඔය විදිහට ලියයි. හරි. හරි. එහෙනම් මේක ලියා ගන්න. හරි. සහිඳු ගිහන්. හරි. දැන්ද ජොයින් උනේ? හරි. දැන්ද ජොයින් උනේ? අදද පළවෙනියෙන් එන්නේ පන්තියට? අදද පළවෙනියෙන් එන්නේ? අදනේ. හරි. ගෲප් එකේ ඉන්නව සහිඳු ගිහන්? ගෲප් එකේ ඉන්නවද? නෑ නේ. හරි. කවුද යාළුවෙක්ද ලින්ක් එක දුන්නේ? හරි. යාළුවෙක්ද ලින්ක් එක දුන්නේ? හරි. හරි. හොඳ යාළුවෝ ඉන්නවනේ. හරි. සුපිරි පොල්ලෝගෙන් ටිකක් ඉන්නවා මේ පන්තින. හරි. සහිඳු මේ අද ඒකට අපි පාඩමේ අන්තිම ටික යන්නේ. හරි. ඔයා මට මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. 130යි 330යි 59යි 56යි. හරි. මේ නම්බර් එකට අද ක්ලාස් එක ඉවර වෙලා මැසේජ් එකක් දාන්න. මේ මම එතකොට ඔයාව රෙජිස්ටර් කරගෙන ඔයාලට කලින් දවසේ රෙකෝඩින් ටික දෙන්න. ඊට පස්සේ සතියේ ඉඳන් හරියටම 6:00 අපි පන්තිය පටන් ගන්න. එතකොට ජොයින් වෙන්න ඈ. මේ නම්බර් එක ගහගෙන සේව් කරගන්න. ඒකල මේ මට මැසේජ් එකක් දාන්න මම අද අලුතෙන් ආවේ කියලා. මේ එතකොට මම ආව ඇඩ් කරගෙන ගෲප් එකට ඔයාලට පරණ රෙකෝඩින් ටික ඔක්කොම දෙන්නම්. හරි. හරි. අනිත් කට්ටිය මේක ලියා ගන්නකො. හරි. එතකොට ඔයාලා දැක්කනේ කෝඩ් එක රන් වෙන විදිය. හරි. හරි. මේක ලියා ගන්නකො. හරි. එතකොට මම මේ ප්‍රැක්ටිකල් ටිකක් කරලම් පෙන්නන්නේ ඔයාලට පොඩ්ඩක් අර අයිඩියා එකක් ඔළුවට යන්න ඕනේ හින්දා. හරි. සඳරු. හරි. සිග්නල් අවුලන්නේ අද.
සඳරු සිග්නල් අවුලක් තියෙනව නේද? සැලෙන්සරේ ලෙෆ්ට් වෙනවනේ. හරි. මුද සැලෙන්සරේ ලෙෆ්ට් වෙනවනේ. හරි. මේ දවස්වල වැස්සේ හින්දා පොඩි සිග්නල් ප්‍රශ්න ටිකක් තියෙනවා. මේක ලියා ගන්නව මම ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපි තව වයිල් එකක් කතා කරමු. හරි. මම අර ෆ්ලෝ chart වගේ මේවා ඔයාලා ලව් අන්දවන්නේ නැත්තේ මේ ලියවන්නේ නැත්තේ අර ඔයාලට මේක විභාගයේදී තනියම සම්පූර්ණ කෝඩ් එකක් ලියන්නේ නැති හින්දා. හරි. කොහොම බලන්න අපිට තනියම එකක් ලියන්න ඕනේ කියන අය. අපිට තනියම ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕනේ කියන අය. එහෙමයි නැද්ද? හරි. එහෙමයි නැද්ද? හරි මේක ලියා ගන්න ලියාගෙන ඉවරලා මට කියන්න. මේක ලියා ගන්නකො. හරි. ඒකට අපිට තව ලූප් දෙකක් ඉතුරු වෙනවානේ. අද දවසේ අපි වයිල් එක කරද්දි වෙලාව ඉවර වෙයි. ඒතකොට රිපීට් අන්ටිල් එකයි ෆෝ ලූප් එකයි තියෙනවා. ලබන සතියේ පැයක් එකමාරක් ඇද්දි ඒ කොටස ඉවර කරලා දාලා අපි ඉන්ටර්නෙට් ඊමේල් පාඩම් පටන් ගමු ඈ. හරි. හරි මම ඊට පස්සේ ඔයාලෙන් ප්‍රශ්නයක් අහන්න ඉන්ට හරි ඒක පස්සේ කතා කරගමුකෝ. හරි. මේක දාගන්න. හරි. මේක ලියාගෙන ඉවරලා කියන්න. හරි අපි තව එක වයිල් එකක් හරි කතා කරන්න ඕනේ මේකෙදි. හරි. හරි. මේක ලියාගෙන ඉවරලා මට කියන්න. සිග්නල් ඉෂුස් තියෙන අය ආයෙ ලොග් වෙන්න. ලස්සනට ලියාගන්න. මේක වරද්දන්න නැතුව හරියට තිත්කමාවින්දන් දාගෙන ලියාගන්න. හරි. ටිකක් ඉක්මන් කරලා ලියාගමු. අපිට තව එක කෝඩ් මේ ප්‍රෝග්‍රෑම් එකක්වත් කතා කරන්න ඕනේ. හරි. දැන් මම මේ ෆ්ලෝ chart එකේ ඉඳන් ඇඳලම කියලා දෙන්න ඔයාලට තේරෙන්න ඕන හින්දා.
ලියාගෙන ඉවර වෙලා රියැක්ෂන් එකක් දාන්න. හරි. තව විනාඩියක් විතර දෙන්නම් මේක ලියාගන්න. එතකොට වෙලාව ඇතිනේ. හරි. තව වෙලාව නේද? තව වෙලාව නේද? තව වෙලාව නේද? තව වෙලාව නේද? මොකෝ කට්ටිය සද්දයක් නැති නින්ද ගිහින්ද? හරි. දැන් වෙලාව ඇති නේ මේක ලියාගන්න. ප්‍රබෝධ් ලිව්වද? හරි. තව වෙලාව ඕනේද? මේ පොඩි කෝඩ් එකක් ගන්න. ෂණිකව ලියලා දාන්න තියෙන්නේ. ලිව්වා. ලිව්වන ලිව්ව කියලා කියන්නේ. අනිත් අය ලිව්වද? රියැක්ෂන් එකක් දාන්න මම මකන්න යන්නේ. හරි. මම මකන්න යන්නේ. හරි. අනිත් අය ලිව්වද? ලිව්වේ නැත්තම් නෑ කියලා කියනවා. හරි. අවිෂ්ක තාම ලියනවද? ලියලා ඉවරද? ලියලා ඉවරද? ඉවරයි. හරි. එහෙනම් අපි තව එකක් ගැන කතා කරමු. හරි. අපි ප්‍රශ්නේ ලිස්ට් කරනානේ. හරි. සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ. හරි. එහෙනම් මම මේක මකනවා ඈ. හරි. මම මේක මකනවා. හරි. හරි. අපි එහෙනම් අද දවසේ ලියන අවසාන කෝඩ් එකට යන්න. හරි. කෝඩ් එකට යන්න. අවසාන කෝඩ් එකට යන්න. හරි. අපි දැන් කරන්න යන්නේ මෙන්න මෙහෙම වැඩක් ඈ. හරි. අපි while loop එකක් පාවිච්චි කරලා එකේ ඉඳන් 10ට තියෙන සංඛ්‍යාවල එකතුව ගන්න යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. 1 ධන 2 ධන 3 4 5 ඔන්න ඔය වගේ එකේ ඉඳන් 10ට යනකම් තියෙන ඉලක්කම් වල එකතුව ගන්න යන්නේ. හරිද? හරි. අපි බලමුකෝ ඒක කොහොමද කරන්නේ කියලා. හරි. මම ඒකට මුලින් ෆ්ලෝ chart එක අඳින්නම්කෝ. මේ ෆ්ලෝ chart කලින් කියලා දීලා තියෙන්නේ. හරි ඒක කාට හරි මේ වෙලාවේ තේරෙන්නේ නැත්නම් කලබල වෙන්න එපා. රෙකෝඩින් ටික ඉල්ල ගන්න බලන්න. හරි. හරි. ඊට මම පටන් ගන්නවා මෙහෙම ස්ටාර්ට් කියලා. හරි. ස්ටාර්ට් කියලා පටන් ගත්තා. මම එතකොට වේරියබල්ස් දෙකක් ගන්නවා. වට 1 2 3 4 කියලා ගණන් කරගන්න i කියලා වේරියබල් එකක් ගන්නවා. ඒකට 1 කියලා දෙන්න. එකතුව ස්ටෝර් කරගන්න මම ගන්නවා sum කියලා එකක්. ඒකට මම බිංදුව කියලා දෙන්නවා. හරිද? ඊට පස්සේ අපි කන්ඩිෂන් එකක් බලනවා. මොකද මේක වට 10ක් යන්න එපයි. i උඩයි හෝ සමානද 10ද කියලා. 10ට කියලා. හරි. yes නම් මම මොකද කරන්නේ? sum ගේ එකතුව හදා ගන්නවා. sum සමානයි sum ධන i. එතකොට මේ i එක එක වැඩි කර කර යන්නේ. හරි. ඊට පස්සේ මම i ගේ අගේ එකකින් වැඩි කරලා උඩට යනවා. i සමානයි i ධන 1යි කියලා ඔන්නෝම එකකින් හදලා උඩට යවනවා. හරිනේ. යවලා ඒක මෙන්න මෙතන සෙට් කරනවා. එතකොට i ගේ අගය 1 2 3 4 ඔන්නෝම වැඩි වෙවි යනවා. 10ක් යනවා. 11 වෙච්ච ගමන් නතර වෙනවා. හරිද? මේ කන්ඩිෂන් එක නොවුන ගමන් මම සම්බ ප්‍රතිදානය කරනවා. output අපි හදාගත්ත එකතුව ප්‍රතිදානය කරලා මම වැඩසටහන නතර කරනවා. හරි. ඕක තමයි තව සරල ෆ්ලෝ chart එක. මේවා මම ඇති වෙන්න කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට ඒ ටික කාට හරි තේරෙන්නේ නැත්නම් රෙකෝඩින් ටික බලන්න පුළුවන්. හරිනේ. හරි. අපි එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ලියමුද? හරි. කොහොමද ලියන්නේ? සුපුරුදු පායිදී ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තා. ප්‍රෝග්‍රෑම් කියලා පටන් ගත්තා. ඊට පස්සේ කොහොමද නමක් දුන්නා. මම මේක දෙන්නම් ex5 කියලා. හරි. ඔයාලට කැමති නම. හරි. ඊට පස්සේ input මේකත් හැම ප්‍රෝග්‍රෑම් එකකටම වෙන කෑල්ලක්. output input output තික්කමාවක් තිබ්බා. work කියලා දැම්මා. work කියලා දැම්මා. අපේ විචල්යන් ටික හදාගන්න යන්නේ. මොනවද විචල්ය? i සහ sum. i මේ දෙන්නගේම data type එක integer නේ. ඒ කියන්නේ මම i කමාවක්
sum කියලා දාලා ටික් දෙකක් දීලා දෙනවා මෙයාලගේ data type එක integer මේ ඔක්කොම කලින් උගන්වලා තියෙන්නේ data types තේම කලින් උගන්වලා තියෙන්නේ integer හරි ඊට පස්සේ begin කියලා වුණ මම program එක පටන් ගන්නවා දැන් අපි i ට සහ sum ට අගයන් දෙන්න ඕනේ i සමාන ලකුණ ලියන්න මෙහෙම මේකෙදි 1 තිත්තමා කියලා ඒ පේලි ඉවර කරා sum සමාන ලකුණ ලියන්න මෙහෙම බිංදුව තිත්තමාවක් කියලා ඉවර කරා හරිනේ ඊට පස්සේ මොකද කරන්නේ මේ කන්ඩිෂන් එක ලියන්නේ while එකක් පස්සේ කොහමද while කන්ඩිෂන් එක i කුඩයි හෝ සමානයි 10 do do කියලා ලියුවා කොහමද while කන්ඩිෂන් එක ලියුවා do කියලා ලියුවා හරිද ඊට පස්සේ නැවත වෙන්න ඕන කොටස් ටික ලියුවා මේ ටිකනේ හරි කොහමද ලියන්නේ ආයෙම begin එකක් ගන්නවා begin ඒක ASCII තමයි ලියන්නේ මොකද්ද පළවෙනියෙන් වෙන්න ඕනේ නැවත වෙන්න ඕනේ ඒ කියන්නේ මේ i මෙයාගේ මේ නැවත මේ දැන් අපි මේක ඇඳලා මේ ටික නැවත වෙන්න ඕනේ මේ පියවර දෙකනේ i ටික තමයි ලියන්නේ sum සමාන ලකුණ මෙහිම සමානයි sum ධන i තික්කමාවක් කියලා ඉවර කරා හරිනේ ඊට පස්සේ i සමානයි සමානයි මෙන්න i ධන 1 ඔන්න ඒක ලියමු හරිනේ දැන් නැවත වෙන්න ඕන කොටස් දෙක ඉවරයි එහෙනම් මේක end කරා ඔන්න while loop එක ඉවරයි හරිද ඊට පස්සේ මොකක්ද තියෙන්නේ sum output කරන්න ඕනේ right ln මෙහෙමයි ප්‍රතිදානයක් දෙන්නේ sum සම්ම ප්‍රතිදානය කරා ඊට පස්සේ අපේ වැඩසටහන ඉවරයිනේ එහෙනම් end කරා ඔන්න ඔකයි කෝඩ් එක තේරුණාද මේ පැත්තේ ලියලා දෙන්නේ පොඩ්ඩක් මෙතන හරි මෙතන මේ right ln sum කියන එක පේන්නේ නැතුව ඇති මම ඒක පොඩ්ඩක් උඩට ගලලා යන්නම් හරි මෙතන i සමානයි i ධන 1 end කරා මෙතන right ln මේ ඉස්සර කෝඩ් එකම පේන්නේ නැති හින්දා ලියන්නේ sum ඉතින් වැඩසටහන ඉවරයිනේ enter හරි මේක තේරුණාද කොබන් තේරුණායි හරි අද මේ ණයට පොඩ්ඩක් අවුලක් ඇති හරි කොබන් තේරුණායි නා ප්‍රබෝධ තේරුණා හරි අනිත් අය තේරුණ නැත්නම් කියන්න තේරුණ නැත්නම් අහන්න මම කියලා දෙන්නම් හරි තේරුණ නැත්නම් අහන්න කොබන් තේරුණායි අනිත් අය හරි අනිත් කාටවත් තේරුන්නේ නැද්ද හරි තේරුණා අවිෂ්ක තේරුන්නේ නැහැ කියලාද කියන්නේ තේරුණාද තේරුන්නේ නැද්ද තේරුණා නැද්ද තේරුණා හරි එහෙනම් අනිත් අය අලුතෙන් ආපු අය ඇත්තේ හරි එතකොට තේරුණා නම් හොඳයි ඊට පස්සේ මේ අර තේරුම් නැත්නම් රෙකෝඩින් ටික බලන්න එතකොට මං ආයෙ කැට තියලා කියනවා ආයෙත් තේරෙනවා හරි අපි මේකත් ටක් ගාලා කෝඩ් කරලා බලමුද හරි මේකත් ටක් ගාලා කෝඩ් කරලා බලමු හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න හරි ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරා හරි මෙතන ගියා හරි මම මේක මකා ගන්න සම්පූර්ණයෙන්ම program ex3 කියන නම දුන්නා මේක ඔයාලට කැමති නමක් වරහන් ඇස්සේ input output කියලා දුන්නා හරි ඊට පස්සේ තිත්තමාව තිබ්බා were කියලා දැම්මා විචල්යන් ලිව මොනවද විචල්යන් i සහ sum ඒ දෙකේ data type එක integer ඊට පස්සේ තිත්තමාවක් තිබ්බා begin කියලා අපේ program එක පටන් ගත්තා හරිනේ ඊට පස්සේ හරි begin කියලා අපේ program එක පටන් ගත්තා ඊට පස්සේ මොකද කරන්නේ ලියනවා අපි මුලින්ම i ට අගයක් දෙමු සමාන ලකුණ මෙහෙම දැම්මා i ට අපි 1 දෙනවා sum ට අපි දෙනවා බිංදුව හරිනේ ඊට පස්සේ අපි while loop එක ලියනවා while condition එක ලියනවා i කුඩයි හෝ සමානයි 10 do කියලා දුන්නා යටට ආවා begin එකක් ලිව්වා එතකොට end එක open වෙනවා මේකෙදි අපි ඊට පස්සේ while එක අස්සේ වෙන්න ඕන ටික දෙනවා මොකක්ද වෙන්න ඕනේ sum සමානයි sum ධන i ඒ කියන්නේ sum ට i ගේ අගය එකතු වෙවි යන්න ඕනේ
හරි එතකොට තමයි මේක හැදෙන්නේ. මේවා වෙන්නේ කොහොමද කියලා ඔක්කොම කලින් රෙකෝඩින් වල කියලා දීලා තියෙනවා ඈ. හරි. ඊට පස්සේ i සමානයි i ධන 1. ඒකත් දුන්නා. හරිනේ. හරි එතකොට while loop එක ඉවරයි. ඒකෙන් එළියට ආවා right ln මොකද්ද? අපි ප්‍රතිදානය කරන්න ඕනේ සම්ම. හරි. ඊට පස්සේ තිත්කමාවක් තිබ්බර ක්ලෝස් වෙන හින්දා read ln එකක් දුන්නා. හරි. අපි මේක රන් කරලා බලමු. හරි. හරි මේ 55යි කියලා ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට එකේ ඉඳන් 10ට සංඛ්‍යාවල එකතු කරලා බලන්න 55ද කියලා. හරි. හරි අපිට ඕක ඕනම් වැඩි ගාණක් දෙන්නත් පුළුවන්. මෙතන මම එකේ ඉඳන් 100ට දුන්නොත් එකේ ඉඳන් 100 දක්වා ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කරනවා. හරි. මේ 5050යි කියලා දීලා තියෙනවා. හරි. හරිද දන්නේ ගාන මේ එතකොට ඔයාලා බලන්න. හරි. හරි ඔයාලා බලන්න එතකොට. හරිද? හරි. එතකොට ඔය විදිහට තමයි එන්නේ. හරි මෙතන ලක්ෂ්‍ය දෙන්නත් පුළුවන්. හරි. ලක්ෂ්‍ය දෙන්නත් පුළුවන් ඕන ගාණක් දෙන්න පුළුවන්. හරි. හරි. එතකොට මට කියන්න මේ කෝඩ් එක ලියා ගන්න මම මේක තියන්නද එහෙම නැත්නම් බෝඩ් එක පෙන්වන්නද? කොහොකද ඕනේ? කෝඩ් එක ලියා ගන්න මේක තියන්නද බෝඩ් එක පෙන්වන්නද? හරි. ස්ක්‍රීන් එක ෂෙයා ගන්නද? එහෙම නැත්නම් බෝඩ් එකේ තියෙන එකම දාන්නද? හරි. ප්‍රබෝධ හරියට දානවා මොකද්ද කියලා මට තේරෙන්නේ. හරි කෝඩ් බෝඩ් එක දාන්නම් එහෙනම් ඈ. හරි. හරි. එහෙනම් මේ හරි බෝඩ් එක දැම්මා. හරි. එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්නකො. මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්න ඔකට අදාළ ප්‍රශ්නේ 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා ඉලක්කම් වල ඉලක්කම් වල ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කිරීමට එකතුව ප්‍රතිදානය කිරීමට ගැලීම් සටහන් පැස්කල් කේතයක් ලියන්න 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා 1 සිට 10 දක්වා ඉලක්කම් වල එකතුව ප්‍රතිදානය කිරීමට පැස්කල් කේතයක් ලියන්න පැස්කල් කේතයක් ලියන්න හරි නේද හරි එතකොට ඕක තමයි අපි අද දවසේ කරන අවසාන එක. එතකොට අපි ඔන්න while loop එකක් කතා කරලා ඉවරයි පැස්කල් වලින් කරන විදිය. හරි. ඊට පස්සේ අපිට ලබන සතියේ තියෙනවා repeat until එක කරන්න, for loop එක කරන්න, array stick කරන්න. ওই ටික පැයක් එකමාරක් යද්දි ඉවර වෙයි. හරි. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඊළඟ සතියේම ඉන්ටර්නෙට් ඊමේල් පටන් ගන්නවද කියලා අපි බලමු ඈ. හරි. ඒක අපි එන විදියට බලමු ඔයාලා කැමැත්තත් එක්ක. හරි මම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නත් පුළුවන් එතකොට. හරි. එතන අලුත් සතියේම ඉන්ටර්නෙට් ඊමේල් පටන් ගන්නත් පුළුවන්. හරි. කොහොම වෙතත් ලබන සතියෙන් මේ පාඩම ඉවරයි ඈ. මම ඒතර අදම ලූප් ටික ඉතුරු දෙකක් කතා කරන්නම් කියලා හිතාගෙන ආවේ. repeat until එකයි for loop එකයි. හැබැයි අපේ වෙලාව මදි වුණානේ අපි මේ කෝඩ් කරලා එහෙම වැඩේ පටන් ගද්දි. හරි. එතකොට කමක් නැහැ ලබන සතියේ එතකොට වෙලාව අරගෙන ඒක කරමු. විභාගයට කලින් එතකොට ඉන්ටර්නෙට් ඊමේල් එක කොහොමත් කරලා ඉවර කරගන්න පුළුවන්. හරි මම ටියුට් එකක් දෙනවනේ මට ඉන්ටර්නෙට් ඊමේල් එක ගන්න දවස් දෙකක් තිබ්බනම් ඇති. හරි පොඩි පාඩමක්. හරි. පොඩි පාඩමක් ටක් ගාලා ඉවර කරගන්න පුළුවන්. හරි. ටක් ගාලා ඉවර කරගන්න පුළුවන්. හරි මේක ලියාගෙන ඉවරලා කියන්නකෝ. හරි මේක ලියාගෙන ඉවරලා මට කියන්නකෝ. හරි ටක් ගාලා ලියා ගන්න ඈ. වෙලාවත් ඉවර වෙනවනේ. හරි කට්ටියට බඩගිනි ඇති. බත් කන්න ඇතිනේ. හරි හරි මට WhatsApp එකේ මැසේජ් එක ටියුට් එක ඊළඟ පාඩම. හරි මං ටියුට් එක තාම මේ දැම්මේ නැහැ group එකට. මං ටියුට් එක මේ දාන්නම් අවිෂ්ක group එකට ඈ. හරි ඒකේ උඩ ඔයාලා print එකක් ගන්න. හරි ලොකු ගාණක් කියන්නේ රුපියල් 60ක් විතරයි මේ ටියුට් එක ගන්න කළු සුදු ටියුට් එකක් ගන්න. මම කවරෙත් දාලා ගන්න. කවරෙත් කැමති නම් ගන්න. හරි මේ හරි ඒක මම මේ සතියේ group එකට දාන්නම්. හරි එතකොට ඔයාලට ඒක අරගෙන තියාගන්න පුළුවන් නේ. හරි ලොකු මුදලක් යන්නේ නැහැ ඒකට. හරි කළු සුදු එකෙන් පොඩි print out එකක් ගන්න. හරි හරි මේක ලියාගන්නකො ලියාගෙන ඉවරද? හරි
හරි අපිට වෙලාවත් යනවනේ. හරි. එහෙනම් මේ ලියා ගන්න බැරි වුණා යෝග ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නකොට ටස් දාලා හැබැයි ලියා ගන්න ඕනේ ඈ. හරි. හරි. එතකොට මේ අහන්නකෝ. හරි මේ අහන්න. මම මේ පොඩ්ඩක් එහාට වෙලා කතා කරනවා වලට මේක පේන්නේ නැති හින්දා. හරි. එතකොට අපි දැන් ඔයාලගේ තියෙන O level syllabus එකේ තියෙන ලොකුම පාඩම දැන් නිල වශයෙන් ඉවරයි වගේ තමයි. හරිද? ලබන සතියේ පොඩි ටිකක් කතා කරපුවාම ඒක ඉවරයි වගේ තමයි. හරිද? එතකොට මේක ඔයාලා දන්නවා මාත් එක්ක දිගටම හිටපු අය මම මේක ඉවර කරන්න කොච්චර ගේමක් දුන්නද කියලා මාස දෙකකට වඩා කාලයක් අරගෙන. හරිද? එතකොට මේක ඔයාලට ආයෙ වෙන තැනකින් හරියට ඉගෙන ගන්න හම්බෙයිද නැද්ද කියන මම දන්නේ නැහැ. හරි. ඕන තරම් ඉන්නවා උගන්වන ගුරුවරු. හරි. ඒ කියන්නේ හරියට මේක උගන්වන ICT ගුරුවරු ඇති වෙන්න ඉන්නවා ලංකාවේ. හැබැයි අඩුයි. හරි අඩුයි. හරිද? ඒකින්ද ප්‍රධාන මේක තමයි මේක පළවෙනිම උගන්වන්න ගත්තම ළමයින්ට තේරෙන්නේ නැති නිසා ළමයි ක්ලාස් වලට එන්නේ නැහැ. ඉස්කෝලවලත් සමහරක් වෙලාවට ඉතින් ගොඩක් වෙලාවට මේ පාඩම උගන්වන්නේ නැහැ. හරිද? හැබැයි මං කොහොම හරි ඉගෙනුවා මං හිතනවා ඔයාලට හොඳට තේරුණා කියලා. හරි. එතකොට මේ පාඩම ලබන සතියේ භාගයක් ඇද්දි ඉවර වෙනවා. එතකොට අලුතෙන් ආපු අය මට මෙසේජ් එකක් අනිවාර්යයෙන්ම දාන්න. හරි. මගේ නම්බර් එක මම උඩ ලියලා තියෙනවා. හරි. 076 330 59 56. හරි. එතකොට මම රෙකෝඩින් ටික දෙන්න. හරි. රෙකෝඩින්ස් ටික දෙන්න මේ නම්බරේ දැන් ගහගන්න මීටින් එකකින් එන්න කලින් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. හරි. මේකේ බෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මම දැන් කියන්නේ ක්ලාස් එක නතර කරපුවම ලියා ගන්න බැරි වුණා. හරි. එතකොට අපි ওই විදිහට පාඩම් ටික කරගෙන යන් ඊළඟ පාඩම ටියුට් එකක් දෙන්න. හරි. එතකොට ඊළඟ පාඩම ඉක්මනින් ඉවර කරමු. හරි. එතකොට කට්ටිය ටික හොඳට වැඩ ටික කරන්න කොල්ලෝ කෙල්ලෝ ටික හරි එකතු වෙලා වැඩ ටික හොඳට කරන්න. අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න පන්තියත් එක්ක හරි දිගටම සම්බන්ධ වෙලා ඉන්න පන්තියත් එක්ක අනිවාර්යෙන් A එකක් දාලා දෙනවමයි. හරි. A එකක් B එකක් දාලා දෙනවම තමයි. හරි. අනිවාර්යෙන් A එකක් දානවා බැරි වුණොත් තමයි B එකක් එන්නේ. හරි. මම 10 වසර ටිකට ඕන අයට දෙන්නම්. මම ලබන සතියේ නම් 10 වසර ලින්ක් එකක් දාන්නම් group එකට. හරි. ඒතර ඔය විදිහට වැඩ ටික කරගෙන යා. හරි දිගටම පන්තියත් එක්ක සෙට් වෙලා ඉන්න. හරි. යාළුවෝ ඉන්නවනම් දැන් ඔය යාළුවෝ ටික කියලා යාළුවෝ වෙනවනේ. අන්න ඒ වගේ ඇත්තටම සතුටුයි ඒක කියන්නේ මං අර පෝස්ට් එක ෂෙයා කරලා ළමයි කෙනාට වඩා පන්තියට ආපු ළමයි පන්තිය හොඳයි කියලා තව ළමයික්ව එකතු කරලා දෙන එක ඇත්තටම වටිනවා. හරිද? ඒක පට්ට සතුටුයි. හරි. ඒතකොට ඔයාලා කමෙන්ට් එක පන්තිය ගැන දාගෙන යන්න. හරි. එහෙනම් අදට අපි පන්තිය නතර කරමු. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියාගන්න බැරි වුණාට ලබන සතියේත් එහෙනම් බදාදා හවස 6:00ට අපි හම්බෙමු. හරිද? ලබන සතියේත් 6:00ට හම්බෙමු. දිගටම ලයිව් ක්ලාස් එකට එන්න. බැරිම වුණොත් විතරක් රෙකෝඩින් එක බලන්න නැත්නම් ලයිව් ක්ලාස් එකට එන්න. හරි. එහෙනම් මම ක්ලාස් එක නතර කරනවා හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රිය. හරිනේ? හරි. එහෙනම් වැඩ ටික හොඳට කරගන්න. හරි. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. අලුතෙන් ආපු අය නම්බරේට මෙසේජ් එකක් දාන්න. හරි. ක්ලාස් එක ගැන අදහසක් කියගෙන යන්න. හරි. එහෙනම් හැමෝටම good night. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම එනම් මීටින් එක එන්ඩ් කරනවා ඈ.